අද කතා කරන්න අපි යන්නේ අපේ ෆුල් පේපර් ක්ලාස් එකේ දෙවැනි පේපරේ MCQ ප්‍රශ්න පත්‍රය. හරිද? ඊට කලින් අර මුලින් පොඩ්ඩක් කියන්නම් මේ අපි සෙනසුරාදා කියන්නේ ජූලි 5 අර මේ රිවිෂන් එක පටන් ගන්නවානේ. එතකොට ජූලි 5 තියෙන දවස ඒක ඕපන් යන්නේ හැමෝටම ඕන කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකට ජොයින් වෙන්න කැමති කට්ටිය අපි ලින්ක් එක දාලා තියන්නම් මේ WhatsApp නම්බර් එක හරි පළවෙනි කමෙන්ට් එක විදිහට දාලා තියන්නම්. එතකොට මේ ඒකට WhatsApp message එකක් දාන්න නොමිලේම එදා ජූලි 5 වෙනිදා තියෙන සෙමිනාර් එකට ජොයින් වෙන්න පුළුවන්. එතකොට ඒක මාස 5න් තමයි අපි වැඩේ කරන්න යන්නේ. එතකොට මුළු 10 11 ඔක්කොම පාඩම් කියන්නේ ඔයාලට ඉගෙන ගන්න බැරි වෙච්ච අමතක වෙච්ච හැම දෙයක්ම මතක් කරනවා. සතියකට දවස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ මාසෙට දවස් 8ක්. ඊට පස්සේ MCQ 1000ක්. ඒ කියන්නේ විභාග අනුමාන කරලා හදපු MCQ 1000ක්. ඒ වගේ ලොකු මේ වැඩ ටිකක් තියෙනවා. එතකොට මේ ඒ වැඩේට සම්බන්ධ වෙන්න පුළුවන් නොමිලේම පළවෙනි දවසේ එදාට අපි ජූලි 5 හවස 6:00ට මට හරියටම වෙලාව එහෙම මතක නැහැ. අපි පෝස්ට් එහෙම දානවා. මේ WhatsApp එකට අපිට මැසේජ් එකක් දාලා තියන්න. එතකොට අපි ඒකට සම්බන්ධ කරගන්න. හරිද? දැන් අපි ටක් ගාලා කියන්නේ මේ අද අපි මේක මේ ලොකු වෙලාවක් ගන්න නැතුව හරිද? අපි පැයකමාරෙන් වගේ මේක ඉවර කරගන්න බලමු. ඒ කියන්නේ දැන් 6:00යි 6:00 දැන් අපි සාමාන්‍යයෙන් 8ට කලින් ඉවර කරගන්න බලමු. මේ පේපර් එක ඉතාමත්ම හොඳ මට්ටමේ MCQ තියෙන පේපර් එකක්. සමහර ළමයි ටිකක් අමාරුයි නැති. හැබැයි විභාගයට එන්න පුළුවන් MCQ ටිකක් තමයි දාලා තියෙන්නේ. මේ අතරින් ගොඩාක් වැදගත් MCQ තියෙන මේ අතරින් ගොඩක් වැදගත් MCQ තියෙනවා මේ. ඒවා සාමාන්‍ය පෙළ විභාගයේ ටාගට් කළම තමයි තියෙන්නේ. හරිද? ඒ නිසා මේවා මිස් කරගන්න එපා. ක්ලාස් එක ඉවර වෙනකම් අහන් ඉන්න. එහෙම අහන් ඉන්නකොට අනිවාර්යෙන්ම මේ ඔයාලට පුළුවන්කමක් ලැබෙනවා. අනිවාර්යෙන්ම මේ වැඩේ කොට දාගන්න. හරිද? හරි. එහෙනම් MCQ පේපර් එක මම හිතන්නේ ගොඩක් ළමයි ගාව ඇති. අපි ඊයේ තමයි ඒක ගෲප් එකට දැම්මේ. කලින් සෙෂන් වල ලියපු ළමයින්ට නම් ඒක කලින් ඉඳන්ම හම්බ වෙන්නේ නැති. හරි. එහෙනම් වුණොත් දැන් අපි යමු අපේ වැඩේට. හරිද? දැන් වෙන දේවල් ඔන්න කොහොමද කරලා අපි වැඩේට බහිමු. හරිද? හරි. පළවෙනි අපිට කියන්නේ මොකද්ද? වඩාත්ම නිරදී පිළිතුර තෝරා යටින් ඉරක් අදින්නලු. හරිද? දැන් අපි ඔන්න දැන් MCQ එක තමයි කතා කරන්න යන්නේ. හරිද? MCQ එක. සත්ව දේහය තුල ගබඩා කෙරෙන කාබෝහයිඩ්‍රේට් වර්ගය වන්නේ. හරිද? සත්ව දේහය තුළ අපි දන්නවා කාබෝහයිඩ්‍රේට් ගත්තාම ළමයි කාබෝහයිඩ්‍රේට් අර තියෙනවනේ. ඒ කියන්නේ මුලින්ම මොනොසැකරයිඩ් ඊට පස්සේ මොනොසැකරයිඩ් අණු එකතු වෙලා ඩයිසැකරයිඩ් අණු එකතු වෙලා හරිද? ඒ කියන්නේ මොනොසැකරයිඩ් රාශියක් එකතු වෙලා තමයි පොලිසැකරයිඩ් හැදෙන්නේ. හරිද? දැන් ওই කාබෝහයිඩ්‍රේට් ඒ ටික අර මුල්ම පාඩම් ටිකනේ. ඒ ටික හොඳට පුළුවන් ළමයිට. හරිද? ඒ නිසා දැන් අපිට පළවෙනි උත්තරේ තියෙනවා ඇල්බියුමින් කියලා. ළමයි ඇල්බියුමින් කියන්නේ කාබෝහයිඩ්‍රේට් එකක් නෙවෙයි. තේරුණාද? ඇල්බියුමින් කියන්නේ ඔය බිත්තරවල තියෙනවනේ. බිත්තරවල සංචිත ප්‍රෝටීන් එක තමයි ඇල්බියුමින් කියන්නේ. අර ඔයාලා මේ සන්සිල්ක් එකේද කොහෙද මේ බිත්තර ප්‍රෝටීන් සාරය අඩංගු කියලා අර එහෙම ඇඩ්ඩයක් යන්නේ. ඒක බලන්න අර ඒ ෂැම්පු බෝතලයක් ගෙනලා බලන්න ඇල්බියුමින් කියන එක තියෙනවා. තේරුණාද? ඒ කියන්නේ ඇල්බියුමින් කියන ප්‍රෝටීන් එක එකේ තියෙනවා කියලා අර අඩංගු ද්‍රව්‍ය කියලා එකක් තියෙනවනේ. අන්න ඒක තියෙනවා. හරිද? ඊළඟට බලන්න ග්ලයිකෝජන්. හරිද? ග්ලයිකෝජන් ගත්තාම ග්ලයිකෝජන් කියන එක තමයි උත්තරේ. හරිද? දැන් සත්ව දේහ තුලනේ මේ සෙලියුලෝස් බලන්න. සෙලියුලෝසුත් ළමයි ශාක තුල ගබඩා කරන එකක් තමයි. හරිද? ඒ කියන්නේ ව්‍යුහය හදන්න සෙලියුලෝස් දායක වෙලා තියෙනවා. හැබැයි ඒක ශාක තුලනේ. එතකොට ළමයි සත්ව දේහ තුල ගබඩා කරන පොලිසැකරයිඩ්නේ අපෙන් අහන්නේ. ඒ නිසා මේකට උත්තරේ වෙන්නේ ග්ලයිකෝජන්. හරිද? ඊළඟට සුක්‍රෝස් ගන්න. සුක්‍රෝස් ගත්තා. සුක්‍රෝස් කියන්නේ එකක් ඩයිසැකරයිඩයක්. අනිත් දේ තමයි ඔය සුක්‍රෝස් තියෙන ඔය අපි මේක ගිය සතියේ හරි ඊට කලින් සතියේ පේපර් සෙෂන් එක කතා කරා. අර උක් බීට් වගේ ඒ වගේ මේ කියන්නේ ඔය සීනි රහක් එන්නේ ඔන්න ඔය සුක්‍රෝස් නිසා. තේරුණාද? එහෙනම් මේකට උත්තරේ වෙන්නේ පළවෙනි එකට මුලින්ම වැදගත් දේ තමයි මේ ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට් වර්ගයක් වෙන්නත් ඕනි මේ ගබඩා කරන. හැබැයි අපෙන් අහන විශේෂයෙන්ම සත්ව දේහ තුල. තේරුණාද? සත්වයන්ගේ දේහ තුල ගබඩා කරන. කියන්නේ අපි වගේ මිනිස්සු එහෙම නැත්නම් සත්තු හරිද? ගබඩා කරන කාබෝහයිඩ්‍රේට් වෙන්නේ එතකොට ග්ලයිකෝජන් කියන එක. තේරුණාද? හරි. මේවා අතරින් ජලයේ දිය වෙන විටමින් වර්ගය. තේරුණාද? ළමයි මේ අපි කඩේට යමුද? හරිද? කඩේට යමුද?
ළමයි සාමාන්‍ය අපි කඩේ යන්නේ තෙල් ගේන කඩේ යනවා නේද? ඒ වගේ තමයි. හරිද? කඩේ තියෙනවනේ. කඩේ ඒ කියන්නේ විටමින් A, විටමින් K, විටමින් A, විටමින් D, විටමින් E. මෙන්න මේවා කඩේ කියන විටමින් ටික ළමයි තෙල් ගේනනේ අපි යන්නේ නේ? තෙල් තියෙන කඩේනේ. මේවා මේදේ ද්‍රාවය. හරිද? කඩේ කියන විටමින් ටික මේද ද්‍රාවය. හරිද? ඒ කියන්නේ මෙයාලා වතුරේ දිය වෙන්නේ නැත. කඩේට යන්න අපි තෙල් ගේන්නනේ. හරිද? වතුර ගෙන්න යන්නේ නැහැනේ කඩවල වල. හරිද? එහෙනම් මේ දේ තමයි කඩේ ටික ද්‍රාවය. වතුරේ දිය වෙන්නේ නැහැ. ජල ද්‍රාවය. හැබැයි ළමයි ජලයේ ද්‍රාව්‍ය විටමින් දෙකක් තියෙනවා. ඒ තමයි විටමින් B සහ විටමින් C. තේරුණාද? විටමින් B සහ විටමින් C. BC. හරිද? විටමින් B සහ විටමින් C. එහෙනම් මේක මතක තියාගන්න කඩේ කියන ඒවා තිබ්බොත් නෑ ඒවා නෑ. හරිද? ඒවා මේ දේට අපි තෙල් ගේනනේ කඩේ යන්නේ. හරි. ඒකත් එක්ක එහෙනම් උත්තරේ ඉන්නේ BC. BC තියෙන උත්තර තියෙනවා 4 වෙනි එක නේ. 4 වෙනි එක. ඊළඟට බලන්නටක් ගාලා විද්‍යාගාර තුල හමු විය හැකි දුබල අම්ලයක් වන්නේ. දුබල අම්ලයක්. හරිද? සාමාන්‍යයෙන් ළමයි ප්‍රබල අම්ල නම් ඔය H+ මුදාහරණයක සම්පූර්ණයෙන්ම සිද්ධ වෙනවා. ඒ කියන්නේ යාලා සම්පූර්ණයෙන්ම විඝටනය වෙනවා. අයන බවට විඝටනය වෙනවා. හරිද? හැබැයි දුබල අම්ල භාගිකව තමයි. කියන්නේ පොඩ්ඩක් තමයි ආම්ලික ගතිය ඇති කරන්නේ. තේරුණාද? එතකොට දැන් බලන්න නයිට්‍රික් අම්ලය. නයිට්‍රික් කියන්නේ මොකද්ද? HNO3 නේ. ඒක ප්‍රබල අම්ලයක්. හරිද? හයිඩ්‍රොක්ලෝරික් HCl අම්ලය. ඒකත් ප්‍රබලයි. අපි දන්න දෙයක්. සල්ෆියුරික් H2SO4. තේරුණාද? ඒකත් ළමයි ප්‍රබල අම්ලයක්. එතකොට බලන්න ඇසිටික් අම්ලය. හරිද? ඇසිටික් අම්ලය තමයි ළමයි දුබල අම්ලය. ඇසිටික් අම්ලය භාගිකව තමයි විඝටනය වෙන්නේ. ඒ කියන්නේ විඝටනය වෙන දේවල් ඒවා වලට ලුකුවට ඕනේ නැහැ. හරිද? එතකොට අපෙන් අහන්නේ දුබල අම්ලයක්. දුබල අම්ලයක් කියනකොට උත්තරේ තමයි ඇසිටික් අම්ලය. තුනට උත්තරේ 2. එතකොට හරිද? බලන්න ABC යනු රසායනික ප්‍රතික්‍රියා සඳහා වූ සමීකරණ තුනකි. බලන්න සමීකරණ තුනක් තියෙනවා ABC කියන ළමයි. ඔතන බලන්න පළවෙනි එක බලන්න. පළවෙනි එක මොකද්ද වෙලා තියෙන්නේ? කොපර් මැග්නීසියම් ඉන්නවා. හරිද? මැග්නීසියම් එක්ක ඉන්නවා කොපර් සල්ෆේට් නේ. මැග්නීසියම් එක්ක ඉන්නවා කොපර් සල්ෆේට්. ඒ දෙන්න ප්‍රතික්‍රියා කරලා හැදිලා තියෙනවා මැග්නීසියම් සල්ෆේට් ධන කොපර්. ළමයි මේ බලන්න. මහල වැඩක් නේ මෙයා කරලා තියෙන්නේ. හරිද? මේ කොපර් සල්ෆර් ඔක්සිජන් මෙයා මේ එකම අණුවේනේ. කොපර් ඉඳලා තියෙන්නේ එක ගෙදර. මැග්නීසියම් ඉඳලා තියෙන්නේ පිට ගෙදරක. හැබැයි මේ බලන්න. මැග්නීසියම් මොකද කරලා තියෙන්නේ? කොපර් කියන එක ආව එළියට එලවලා මැග්නීසියම් කියන එක නා එතෙන්ට ඇවිල්ලානේ කොපර් විස්ථාපනය කළානේ ළමයි මේ. එක්කෙනෙකු විස්ථාපනය කළානේ. කලින් හිටිය මේ සල්ෆත් එක්ක ඌව වෙන තැනකට විස්ථාපනය කළානේ. වෙන තැනකට ඌව මාරු කළා. බලන්න. එහෙනම් ඔයාට තේරෙනවා ඇති මේ වගේ ප්‍රතික්‍රියාවක්. මේවට තමයි අපි කියන්නේ මොකද්ද? ඒක විස්ථාපන ප්‍රතික්‍රියා. තේරුණානේ? කොපර් සල්ෆේට් වල කොපර් ඇතුලේ හිටියේ. මේ කොපර් වෙලවල දාලා ඌව විස්ථාපනය කළා මැග්නීසියම් කියන එක නම කොපර් මේ සල්ෆේට් එක එකට බැඳිලා. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? මොකද්ද වෙලා තියෙන්නේ? මෙන්න මේ කොපර් විස්ථාපනය කළ මැග්නීසියම්. එක්කෙනානේ විස්ථාපනය කරේ. කවුද එහෙනම් මේ? ඒක විස්ථාපන ප්‍රතික්‍රියා. හරිද? ඊළඟට බලන්න. ඊළඟ එක බලන්න. ඊළඟ එකේ මොකද තියෙන්නේ? ඊළඟ එකේ ළමයි තියෙන්නේ කාබනුයි ඔක්සිජන් එකතු වෙලා කාබන් ධන ඔක්සිජන්. මොකක්ද ඇදලා තියෙන්නේ? CO2. මේ එකතු වෙහිලාන්නේ මේ සංයෝගයක් හදලානේ. එතකොට මේව මොනවද? හරිද? අපි ගහන්නේ මේක රසායනික සංයෝජන. රසායනික සංයෝජන ප්‍රතික්‍රියා. මේක විස්ථාපන මුන් දෙන මොකද කරන්නේ? මෙන්න සංයෝජනය වෙලා එකට එකතු වෙලානේ. එහෙනම් මේක සංයෝජන ප්‍රතික්‍රියාවක්. අනිත් එක බලන්න අයියෝ මෙන්න කැල්සියම් කාබනේට් ඉඳලා හරිද? කැල්සියම් කාබනේට් ඉඳලා ප්‍රතික්‍රියා වෙලාට පස්සේ මොකද වෙන්නේ?
කැල්සියම් ඔක්සයිඩ් දන කාබන් ඩයොක්සයිඩ්. මේ බලන්න ළමයි. දැන් එකට හිඳපු හොඳට හිටපු එකාව කැල්සියම්ුයි කාබනුයි ඔක්සිජන් තුනයි එකටනේ හිටියේ. මේ බලන්න මේ අන්තිමේදී මොකද කරලා තියෙන්නේ? මුංග වෙන් කළානේ වියෝජනය කළානේ. එහෙනම් මේ වගේම වියෝජන ප්‍රතික්‍රියා. තේරුණාද? ආරම්භයේදී එකට ඉඳලා අන්තිමේදී පළහතදී සංඝටක වෙන් කළා තියෙන නිසා මේවා වියෝජන. මේවා මොකක්ද වෙලා තියෙන්නේ? ආරම්භයේදී සංඝටක වෙන් වෙන්ව තිබිලා අන්තිමේදී ප්‍රතිඵල විදියට මේවා එකතු වුණ නිසා මේවා සංයෝජන. මෙතනදී මොකක්ද උනේ? එක ගෙදර හිටපු කෙනා වෙන එකෙක් ඇවිල්ලා විස්ථාපනය කරා. එහෙනම් මේ වගේ ඒක විස්ථාපන ප්‍රතික්‍රියා. එහෙනම් උත්තරේ ඔයාලා බලන්න. උත්තරේ දෙකනේ B සහ C. මුලින් අහන්නේ රසායනික සංයෝජන ප්‍රතික්‍රියාවනේ මේක. ඊළඟට අහනවා ඒක විස්ථාපන ප්‍රතික්‍රියාව. එහෙනම් මේකනේ B සහ A උත්තරේ දෙක. ඔන්න ඊළඟ එකට ටක් ගාලා යමු. අද පේපරේ මරු හරිද? ඊළඟ එකට ගියාම බලන්න ඊළඟ එකේ තියෙන දේ. අපිට කියනවා ස්කන්ධය 5.5 කිලෝග්‍රෑම් වන වස්තුවක් 10 මීටර ඉහළට එසවීමේදී සිදු කරන කාර්ය වන්නේ. ඔන්න බලමු හරිද? ඔන්න ළමයි මේ ස්කන්ධය කීයක් තියනවද? 5.5 කිලෝග්‍රෑම්. මෙයාව මොකද්ද කරන්නේ? 10 මීටර උඩට උස්සනවානේ. හැදයිනේ. හරිද? ඔන්න 10 මීටර උඩට තමයි මෙයාව උස්සන්නේ. තේරුණාද? අපි දන්න දේ තමයි ළමයි කාර්යයක් කරනවා. නේ? මෙයාව දැන් වෙන තැනකට ඔයා හිතන්න බිම තියෙනවා මීටර 10ක් උඩ තියෙන තැනකට ඔයා මේ පෙට්ටිය ගිහලා තියන්න ඕනේ. එතකොට කාර්යයක් වෙලාවනේ නේ. කාර්ය වෙන සමීකරණය තමයි අපි දන්නවා W සමානයි F S. කාර්ය සමානයි බලය වතාවක් විස්ථාපිත දුර. නේ? කොච්චර දුරකට යා කාර්ය කරාද කියන එක. ළමයි බලන්න මේක මත ඇතිවන බලය කීයද? දැන් අපි දන්න දේ තමයි දැන් මේ තියෙන ස්කන්ධයනේ කිලෝග්‍රෑම් වගේක්නේ. හැබැයි මේකේ බරක් තියෙනවා නේද? එතකොට අපි දන්නවා බර කියන එක අපි හොයාගන්න සරලවම 10න් අර 10 ms දෙකකින් ගුණ කරලානේ. ඕක එන්නේ අර මෙහෙම. හරිද? මම ගිය සතියේත් හැම වෙලේම කතා කරා. බර සමානයි. හරිද? බර කියන එක සමාන වෙනවා mg ස්කන්ධය වතාව. ස්කන්ධය කීයද? 5.5යි. ගුරුත්වාකර්ෂණ ත්වරණය කීයද? g 10 ms දෙක. ඒකක දාන්න ඕනේ හරිනම්. එතකොට 55යි. එහෙනම් 55යි නිව්ටන්. මෙන්න බලන්න. ස්කන්ධය 5.5යි විච්ච වස්තුවක හරිද? එයාගේ තියෙන බර 55යි නිව්ටන් නේ. ඒකනේ ළමයි මේ එයාගේ බර නේද මේ වෙලාවේ බලයේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ පල්ලෙහාට. නිව්ටන් 55. එහෙනම් මොකද්ද වෙන්නේ? මේ බලන්න. කාර්ය කියන එක සමාන වෙනවා නිව්ටන් 55ක් බර වස්තුවක් අරන් යනවා කොච්චර උඩකටද? 10 මීටර උසකට. එහෙනම් එනවා 550යි නිව්ටන් මීටර්. හරිද? එතකොට උත්තරේ දෙක. නිව්ටන් මීටර් වලට අපිට කියන්න පුළුවන් තවත් එකක් තමයි ජූල්. තේරුණාද? මොකද්ද කරේ අපි? මුලින්ම මේ ස්කන්ධය තියෙන වස්තුවේ බර හොයාගත්තා. ස්කන්ධය කිලෝග්‍රෑම්. බර කියන එක නා නිව්ටන්. තේරුණානේ? එහෙම හරවගත්තේ අපි 10න් ගුණ කරානේ. ඊළඟට අපි දන්නවා සමීකරණයක් කාර්ය සමානයි බලය වතාවක් බලය අදාළේ කියන්නේ මධ්‍ය ලක්ෂ්‍ය මේ විස්ථාපනය වෙච්ච දුර. තේරුණාද? ඒ කියන්නේ බලය කොච්චර දුරකට අපි මේ සිද්ධ කරාද කියන එක. එතකොට අපි දන්නවා බලය 55 නිව්ටන් බරක් තිබ්බා. ඒක 10 මීටර උසට අරන් ගියා. එහෙනම් 550 නිව්ටන් මීටර. නිව්ටන් මීටර වෙනුවට අපිට දාන්න පුළුවන් ජූල් කියන එක. තේරුණාද? ජූල් නිව්ටන් මීටර කියන්නේ දෙකම එකම එකක. තේරුණාද? ඊළඟට බලන්න 1 නොඩමීටර් වංශයට අයත් මුහුදු සත්වයක් නොවන්නේ. ළමයි මේ ඔය පසැගිල්ලා මුහුදු කැකිරි ඉකිරියා ඒ තුනම 1 නොඩමීටර්. 1 නොඩමීටර්ගේ ලක්ෂණයක් තමයි එයාලා ළමයි ඉන්නේ කරදියේ විතරයි. ඒ කියන්නේ මුහුදේ විතරයි 1 නොඩමීටර් ඉන්නේ. හරිද? ඔය මුහුදු මල ඉන්නව නේද?
මුහුදු මල කියන කෙනා. ඊට පස්සේ හයිඩ්‍රා, ලොඩියා. එන්න ඒ වගේ කට්ටිය නිඩාරියා. තේරුණාද? මුහුදු මල, හයිඩ්‍රා, ලොඩියා කියන කට්ටිය නිඩාරියා. එතකොට මෙතන නොගැලපෙන එක්කෙනා මුහුදු මල. මුහුදු මල කියන්නේ නිඩාරියාවෙක්. හරිද? ඔය පසැඟිල්ල, හරි, ඒ කියන්නේ ඔය තාරකා මාළුව, ස්ටාර්ෆිෂ් ඒ වගේ කට්ටිය. හරිද? මුහුදු කැකිරි, ඉකිරියා. ඔන්න ඔය වගේ ජීවීන් ළමයි අයත් වෙන්නේ එකයි නොඩ මේටාවන්ට. එහෙනම් නොගැලපෙන කෙනා කවුද? මුහුදු මල. ඌ මේ නිඩාරියාවෙක්. හරිද? ඌ මෙතන මේ අස්සට දින් කවන්න බෑ. හරි. ඊළඟට බලන්න මානව හෝමෝනයක ලක්ෂණයක් වන්නේ නෙවෙයි නොවන්නේ. තේරුණානේ? වෙන්නේ නැති එකක් අහන්නේ. ඊට අඩු සාන්ද්‍රණයක් ප්‍රමාණවත්. හරි ළමයි. පොඩ්ඩක් තිබ්බත් ඇති හෝමෝන කියන ඒවා. හරිද? හෝමෝන එකකින් වෙන්නේ ජෛව රසායනික ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරන එකනේ. චුට්ටක් තිබ්බත් ඇති. අර එන්සයිමත් එහෙමනේ. පොඩ්ඩක් තිබ්බම ඇති. එතකොට හෝමෝන කියන්නේ එන්සයිම වගේම තමයි. හරිද? ජෛවීය අණු. ඉලක්ක අවයව වමනක් උත්තේජනය කිරීම. ඒකත් හරි ළමයි. හරිද? ඒ කියන්නේ අදාළ තැන විතරයි වැඩ කරන්නේ හෝමෝනයක්. එහෙම නැතුව වෙන වෙන තැන්වල වැඩ කරලා හරියන්නේ නැහනේ. තේරුණාද? දැන් මොකද්ද? අපිට ඔය ඉන්සුලින් කියලා හෝමෝන් එකක් තියෙනවා. හරිද? ඉන්සුලින් එකෙන් කරන්නේ ග්ලූකෝස් ග්ලයිකෝජන් බවට පත් කරන එක. එතකොට ළමයි ඒක ග්ලූකෝස් අණු මත ක්‍රියා කරන්නේ නැතුව වෙන වෙන අණු මත ක්‍රියා කරලා හරියන්නේ නැහනේ නේ. එතකොට ඉලක්ක තැන මත තමයි ක්‍රියා කරන්නේ නේ. ඉලක්ක මොකක් හරි එයාට වැඩ එයා කියන්නේ එයාගේ වැඩ විතර එයා කරන්නේ. රුධිරය ඔස්සේ පරිහානිය වන රසායනික ද්‍රව්‍ය වේ. හරි ළමයි. හෝමෝන නිර්නාල ඒ කියන්නේ එයාලට මේ ග්‍රන්ථි නැහැ. ඒ කියන්නේ නිර්නාල ග්‍රන්ථි ඒ වගේම මේ එයාලට නාල නැහැ. තේරුණානේ? ඒ කියන්නේ දැන් රුධිරය ගමන් කරන්න බට තියෙනවනේ නේ. මොකද්ද? ශිරා තියෙනවා, ධමනි තියෙනවා, රුධිර කේශනාලිකා තියෙනවා. දැන් රුධිරය ගමන් කරන්න බට තියෙනවා. හැබැයි අපිට මේ කතා කරන හෝමෝන ගමන් කරන්න ඒ වගේ වෙනමම නාල තියෙනවද? නැහැ. එයාලා කොහමද යන්නේ? රුධිරයේ දිය වෙලා තමයි අනේ අරයාගේ එංගේ ඉල්ලිලා එයත් එක්කම තමයි යන්නේ. තේරුණානේ? රුධිරයත් එක්කම තමයි යන්නේ. රුධිරයේ ඉල්ලිලා එහෙම තමයි යන්නේ. තේරුණානේ? එහෙනම් තුන්වෙනි එකත් හරි. යම් ස්ථානයක නිපදවි එම ස්ථානයේම ක්‍රියාත්මක වේ. ළමයි ඒක වැරදි. තේරුණාද? හෝමෝන කියන දේවල් එක ස්ථානයක නිපද වෙනවා නම් එයා හදන තැනම එයා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. වෙන තැනක හදනවා තව තැනකට ගිහිල්ලා ළමයි එයා ක්‍රියාත්මක වෙනවා. තේරුණානේ? හදන තැනම ඒ කියන්නේ දැන් අර අපි කෑම උයනවා වගේ. ඒ කියන්නේ කුසියේ උයන ගමම්ම කන්නේ නැහැ. තේරුණානේ? දැන් ඔයාලා එහෙම උයන්න මොන හරි ගත්තොත් එහෙමනේ කරන්නේ. එහෙම නැහැ. තේරුණාද? හදන තැන කන්නේ නැහැ. හරිද? නිපදවන ස්ථානයේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නිපදව ස්ථානයේ ක්‍රියාත්මක වෙන්නේ නැතුව රුධිරය හරහා කොහේ හරි ඉල්ලිලා ගිහිල්ලා වෙන තැනක තමයි යා ක්‍රියාත්මක වෙන්නේ. තේරුණානේ? හරි. එහෙනම් උත්තරේ වෙන්නේ නොවන්නේ 3-4 උත්තරේ. හරිද? ඒකෙ මොකක්ද තියෙන්නේ? යම් ස්ථානයක නිපදවි එම ස්ථානෙම නෑනේ නේ. ඌ හදන තැන මූ ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මම කිව්වනේ අපි වගේ නෙමෙයි. හරි. හරි මේ පළවෙනි 7 පොඩ්ඩක් බලා ගන්නකො. ඊළඟට අපි 8 වෙනි එක ගානක් හදන්න තියෙනවා. මේ අපේ ගෙවල් ගාව ගේම් එකක් කෑ ගහනවා. සද්ද හැනම් දැන් කිකිචි. දැන් නම් ගේම් එක නෙමෙයි මං හිතන්නේ. ගේම් එක තමයි. මම හිතන්නේ ඇහෙනවා ඇති. රැහැයියෙක්ද මන් දන්නේ නැහැ. ගේම් එකක්ද මන් දන්නේ නැහැ. ලොකුවට සද්ද එනවා. මේක මරු ගානක්. හරිද? මරු ගානක් කියන්නේ මරු. ඔන්න බලන්න සජල කොපර් සල්ෆේට් තියෙනවා. සජල කොපර් සල්ෆේට් වල විශේෂත්වය කියන්නේ මේකයි. හරිද? සජල කියන්නේ මොකද්ද? ජලයත් එක්ක එකට ෆිට වෙලා. සජලනේ. සජල සාජාල. හරිද? එතකොට වෙලා තියෙන්නේ මොකද්ද? කොපර් සල්ෆේට් අණුවකට ජල අණු 5ක් බැඳිලා මේ කොපර් සල්ෆේට් කියලා කෙනෙක් හිටියා. මේ ඩොට් එකක් කියන්නේ බැඳිලා කියන එක. හරිද? කොපර් සල්ෆේට් අණුවට 5ක් කියන එක මම කිව්වේ නෑනේ. හරිද? ජල අණු 5ක් බැඳිලා. කොපර් සල්ෆේට් අණුවට ජල අණු 5ක් බැඳිලා. ඊට පස්සේ මොකද වෙන්නේ? ජලයත් එක්ක තියෙන කොපර් සල්ෆේට්, ජලයත් එක්ක තියෙන මොනවා හරි දෙයක් අපි රත් කරනවා. මොකද වෙන්නේ? ජලය වෙන අයින් කරලා යනවනේ. වෙන්නේ මොකද්ද? දෙන්න වෙන් වෙනවනේ. කොපර් සල්ෆේට් වෙනම ඉතුරු වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ජලය කියන එක න වෙන් වෙනවා. මූ ආශ්පෙලා යනවා.
දැන් මෙතන සජල ජලයත් එක්ක හිටපු නිසා මූ දැන් නිර්ජල වුණානේ. නිර්ජල කොපර් සල්ෆේට්. ළමයි අපිට අත්ගාලා කොපර් සල්ෆේට් අණුවක මෞලික ස්කන්ධය බලමු. මේක දීලා තියෙනවා කොපර් වල කීයද? හරිද? කොපර් වල තියෙනවා 64ක්. තේරුණාද? සල්ෆර් වල තියෙනවා 32ක්. ඔක්සිජන් වල තියෙනවා ඔක්සිජන් අණුවක් කීයද? ඔක්සිජන් අණුවක් 16යි. ඔක්සිජන් අණු 4ක් දෙනේ. ඔක්සිජන් 4ක් තියෙනවා. ඒ කියන්නේ 16ව 4ක්. ආයි කීයද? 64යි. එහෙනම් අපි මේ තුන එකතු කරලා බලමු. 64යි 32යි ආයි 64යි. කීයක් එනවද? 160යි ග්‍රෑම් වෙනවා. නේ? 160යි ග්‍රෑම් වෙනවා. කොපර් 64යි මේ වගේ මේ බර ටික එකතු කරන්න තියෙන්නේ. මෞලික ස්කන්ධය එකතු කරන්න තියෙන්නේ. මේක දීලා තියෙනවනේ. කොපර් 64යි සල්ෆර් 32යි ඔක්සිජන් 4ක් තියෙනවනේ. ඒ නිසා 16ව 4ක්. මුළු ඔක්කොම එනවා 160යි ග්‍රෑම්. එහෙනම් ළමයි කොපර් සල්ෆේට් එක මෞලික ස්කන්ධය 160යි ග්‍රෑම්. හරිද? ඊළඟට බලමු මෙන්න මේක. දැන් කොපර් සල්ෆේට් වල අපි මේ කැලේ කොහොමවත් වෙනසක් වෙන්නේ නැහැ නේ. අර ටිකමනේ. ඒ ටික කීයද? 160ම තමයි නේ. මේ කැලේ බලන්න. හයිඩ්‍රජන් එකක් මෞලික ස්කන්ධය එකයි. ඒ වගේ දෙකක් තියෙනවනේ. එක් වරක් දෙක. ඒකට ආයි 16ක් එකතු වෙනවා. ඒ ඔක්සිජන් එක අණුවක්නේ. ඒ කියන්නේ ජල අණුවක තියෙනවා ජල අණුව මෞලික ස්කන්ධය 18යි. හැබැයි ළමයි මේ එක ජල අණුවද තියෙන්නේ නෑනේ. ජල අණු කීයක් තියෙනවද? ඒ වගේ අණු 5ක් සෙට් වෙලා. ඒ කියන්නේ 18 වරක් 5 කීයද? 90යි. 90යි 160යි එන්නවා 250. එහෙනම් මේ සජල කොපර් සල්ෆේට් සම්පූර්ණ අණුවේ බර කීයද? 250යි ග්‍රෑම්. නිර්ජල කොපර් සල්ෆේට් මේ අණුවේ බර කීයද? 160යි ග්‍රෑම්. තේරුණාද? ළමයි මේ බලන්න. සජල කොපර් සල්ෆේට් අණු එකකින් මවුල එකකින් කොපර් සල්ෆේට් මවුල එකයි. තේරුණාද? එතකොට මේ වගේ ග්‍රෑම් 250ක් ගියාම මෙයා ග්‍රෑම් 160ක් හැදෙනවා. අපෙන් දැන් අහන්නේ ඕකද නෑ. අපෙන් අහන්නේ කීයද? අපිට ඕනේ මෙයා නිර්ජල කොපර් සල්ෆේට් ග්‍රෑම් 16ක් නේ. අපිට ඕනේ කීයක්ද? ග්‍රෑම් 16ක්. ළමයි මේ බලන්න. මෙයාව 10න් බෙදලා නේද? එහෙනම් මේ පැත්ත 10න් බෙදුවම හරි නේද නේ? 160 10න් බෙදුවම 16 ලැබෙනව නේද? එහෙනම් මේ වගේ නේ 16ක් නේ නිපදව ගන්න ඕනේ. 250ම ග්‍රෑම් තිබ්බොත් මෙයා 160ක් හැදෙනවා නේ. සජල කොපර් සල්ෆේට් ග්‍රෑම් 250ක් තිබ්බොත් නිර්ජල කොපර් සල්ෆේට් ග්‍රෑම් කීයක් හදනවද? 160ක්. දැන් ඉච්චර ඕනේ නෑනේ අපිට නේ. ග්‍රෑම් 16 හදාගන්න තියෙන්නේ. එහෙනම් මේ පැත්තෙනොත් මේකත් 18 බෙදුමු. 250 10න් බෙදුවම කීයද? ග්‍රෑම් පේනවද මෙතන? ඔව් පේනවා නේ. ලාවට පේනවා. ලයිට් එක නිසා ග්‍රෑම් 25යි. තේරුණාද? උත්තරේ ග්‍රෑම් 25යි. මේක ටක් කරලා දාගන්න. හරිම ලේසි මේ වගේ ගණන්. දාගන්නකෝ. හරිද? YouTube එකේ රෙකෝඩින් එකක් තියෙන නිසා දැන් ලියා ගන්න බැරි වුණා නම් පස්සේ ලියා ගන්න පුළුවන්. හරිද? හරි. දැන් ඊළඟට අපි යමු ඊළඟ පිටුවට 9 වෙනි පිටුවට. බල සමතුලිතතාවය මේක නම් හරිම ලේසියි. හරිද? මේ වගේ වුණා වරද්දන්න එපා ළමයි. හරිද? නිශ්චලව පවතින වස්තු x සහ y යොදාගත හැකි බලවන්නේ නේ. x සඳහා තියෙන මෙයාව නිශ්චලව තියෙනවා නම් x සඳහා යොදා ගන්න පුළුවන් බලය. මෙන්න මෙහෙම වස්තුවක් තියෙනවා. මෙයාව මේ පැත්තට අදිනවා 6යි නිව්ටන් ගෙනුයි 8යි නිව්ටන් ගෙනුයි. එතකොට මේ පැත්තට සම්පූර්ණයෙන්ම කීයකින් අදිනවද? 8යි 6යි 14යි නිව්ටන්ගෙන් අදිනවා. නේ? නිව්ටන් 14න් අදිනවා. මේ පැත්ත කීයද? මේ පැත්තේ ඉන්නේ 5යි නිව්ටන්. x කියලා එකකුත් ඉන්නවා. ළමයි මේ පැත්තෙන් මාව මොකක් හරි
නිව්ටන් 14කින් ඔන්න මාව අදිනවා. හරිද? හැබැයි මේ පැත්තින්නේ 5යි. නිව්ටන් 5යි. මේ පැත්තේ 14යිනේ. ළමයි මේ තව මේ පැත්තට 9ක් මදි නේදනේ. බල සමුති කියන්නේ මාව දෙපැත්තටම එකම ගානකින් ඇද්දොත් තමයි මම නිශ්චල වෙන්නේ නේ. බල සමතුලිතතාවය. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? මේ පැත්තට 5යි. මේ පැත්තට 14ක්. එහෙම බෑනේ. මෙහෙට 14 නම් බැලන්ස් වෙන්න නම් නිශ්චලව ඉන්න නම් මෙහෙටත් 14ක් නේ. එහෙනම් මේ පැත්තට 14ක් නම් ළමයි මේ පැත්තට තියෙනවා නිශ්චල වෙන්න නම් මේ පැත්තට නිව්ටන් 14ක්ම එන්න ඕනි. එහෙනම් අපිට හොයාගන්න පුළුවන් x කියන්නේ කීයද? තව අපිට නිව්ටන් 9ක් තමයි මදිනේ. නිව්ටන් 9ක් දුන්නා ඔන්න අපිට මෙයා නිශ්චලව තියාගන්න පුළුවන්. හරිද? ඇමීටරේ පාට අංකය වන්නේ. එතන තියෙනවා මම හිතක්. ඔයාලා මේක දාගන්නකො මම ඒක කරගන්නක. 8.2. ප්‍රතිරෝධනේ. ප්‍රතිරෝධ වල බල්බ් මේ සංකේතය දින හැබැයි බල්බ් ළමයි. හොඳේ. හැබැයි ඒ වුණාට මෙහෙම. එතකොට එන්නේ මෙතන තියෙනවා 8 ඕම්. මෙතන I 2 ඕම්. ඊට පස්සේ ඒක කියලා සෙට් වෙනවා 12 වෝල්ට් බැටරියකට. ළමයි මේ වගේ ගානක් හදාගන්නකොට මුලින්ම සමක ප්‍රතිරෝධය අපි හොයාගමු. මම මේක දැන් ගණන් දෙකේදීම කියලා දුන්නා. හරිද? මේ පේපර් දෙකේදීම කලින් පේපර් වල කියලා දුන්නා. මේක බලන්න. මේ දෙක ශ්‍රේණිගතද සමාන්තරගතද? සමාන්තරව නේද මේ? එකම පාරේ නෙවෙයිනේ. සමාන්තරගතව තියෙන්නේ නේ. මේ දෙකේ අපි බලමු සමකය. කියන්නේ මේ දෙන්න වෙනුවට දාන්න පුළුවන් තනි කෙනා. එතකොට අපි දන්නා සමාන්තර මම මේ ගිය සතියේ ලොකුවටම පැහැදිලි කරා. මේ පේපර් සෙෂන් එක බැලුව නැත්නම් බලන්න. හරිද? සමාන්තරගත ප්‍රතිරෝධයකක එකයට R කියන R නෝට් කියන එක සමාන වෙනවා. එකයට R ධන එකයට R. හරිද? මේක අර එක මේවා නිසා දෙකෙන් බෙදුවහමත් එහෙම වෙනවා. කෙටි ක්‍රමයක් තියෙනවා. දැනට අපි යමුකෝ මෙහෙම. එකයට R නෝට්. ඒ කියන්නේ මේ දෙන්න වෙනුවට දාන්න පුළුවන් තනි එක්කෙනා එකයට R නෝට් නම් එකයට 8 ධන අනිත් කෙනත් 8ම තමයිනේ. එකයට 8. එහෙනම් පොදු හරය එනවා 8යි නේ. මේ දෙන්නගේම යට තියෙන එක 8යිනේ. 8 තියෙන නිසා 8යි. එහෙනම් උඩට එනවා 1 1 2යි. ඒ තමයි එකයට R නෝට්. හැබැයි අපිට ඕනි R නෝට් නේ. එහෙනම් උඩයට මාරු කරමුනේ. R නෝට් කියන එක 8 බෙදීම 2යි. ඒ කියන්නේ 4යි ඕම්. එතකොට තමයි මේ බලන්න. මේ 8 දෙන්න ශ්‍රේණිගත මේ සමාන්තරගත 8 දෙන්න වෙනුවට දාන්න පුළුවන් තනි කෙනා කීයද? 4යි ඕම්. ඒ 4යි ඕම්යි මේ 2යි ඕම්යි තියෙනවනේ. ඒ දෙන්න මොකද වෙලා තියෙන්නේ? දැන් මොන්න ශ්‍රේණිගතයි. මෙතන තියෙනවා ළමයි 4යි ඕම් ප්‍රතිරෝධය. මෙතන තියෙනවා 2යි ඕම්. එතකොට මේ දෙන්න වෙනුවට දාන්න පුළුවන් තනි කෙනා කෙලින්ම එකතු කරන්න තියෙන ශ්‍රේණිගත ප්‍රතිරෝධය එහෙනම් කීයද? 6යි ඕම් නේ. 6යි ඕම් තමයි දෙන්නට දාන්න පුළුවන්. එහෙනම් අපිට එනවා හරිම සරල පරිපතයක්. ඒ සරල පරිපතය වෙන්නේ මොකද්ද? එන්න මෙහෙමයි. ප්‍රතිරෝධ ඔක්කොගේම එකතුව කීයද? 6යි ඕම් කියලා අපිට ආවා. හරිද? එයාගේ පාරේ තියෙනවා 12යි වෝල්ට් බැටරියක්. අපි දන්නවා සමීකරණයක් V සමානයි IR. හරිද? මේවා මතක නැති කට්ටිය ලියාගන්න. V කියන්නේ විභව අන්තරය, I කියන්නේ ධාරාව, R කියන්නේ ප්‍රතිරෝධය. අපි දන්නවා V කියන්නේ 12යි. හරිද? ඊළඟට අපිට කියනවා I කියන එකනේ හොයන්න ඕනේ ඇමීටරේ පාඩාංගය. වාරයක් R කියන එක කීයද? 6යි. එහෙනම් 6 කියන එක අනිත් පැත්තට ගියාම 12 බෙදීම 6 කියන්නේ I සමානයි 2 ඇම්පියර් නේ. ඇමීටරේ මෙතනනේ තියෙන්නේ. ඇමීටරේ මෙහෙම තියෙනවා නම් ඇමීටරේ හරහා යනවා 2 ඇම්පියර් ධාරාව. තේරුණාද? උත්තරේ එන්නේ 18ට 2. ඊළඟට බලන්න මේ ඉහත පරිපතේ x සහ y අතරට තඹ කම්බියක් යෙදූ විට සිදුවිය නොහැක්කේ. හරිද? මේ බලන්න. තඹ කම්බියක් ළමයි යොදනවා. හරිද?
තඹ කම්බියක් යොදනවා. මේ දෙක අතරට x සහ y අතරට දැන් ඔන්න තඹ කම්බියක් සෙට් කරනවා. අපි බලමු මොකද වෙන්නේ. වෙන්න බැරි ඒවා නෙවන්නේ. ඇමීටරේ පාඨාංකය අඩු වෙයි. හරිද? ඇමීටරේ පාඨාංකය අඩු වෙන්නේ නැහැ ළමයි. හරිද? ඊළඟට බලමු. 2 ඕම් බල්බයේ දීප්තිය වැඩි වෙයි. ඒක නම් හරි. ඒ කියන ළමයි මෙහෙමයි. දැන් ළමයි තඹ කම්බියක් දානවානේ. තඹ කම්බියක් දැම්මට පස්සේ වෙන්නේ දැන් ඇත්තටම ළමයි මේ බලන්න. මේ පාරවල් දෙක දැන් ඔන්න මෙහෙන් එන ධාරාවට හරිද? මෙහෙම එන ධාරාව දැන් මෙහෙම එනවනේ. මෙහෙම එන ධාරාවට දැන් මෙතන මෙහෙම පාරක් සෙට් වෙලානේ. යන්න පාරවල් තුනක් තියෙනවනේ. මේ පාරෙන් පුළුවන් උඩ පාරෙන් මැද පාරෙන් යට පාරෙන්. හැබැයි ළමයි බලන්න මේ දෙන්නගෙම බාධක තියෙනව නේද? ප්‍රතිරෝධයක් තියෙනව නේද? නේ? හරියට නිකන් ඔන්න ඔයාලා ලයිසන් නැතුව පාරේ යනවා. පාරවල් තුනක් තියෙනවා. පාරවල් දෙකකම ඉන්නවා පොලිසිය. ඔයාලා යන්නේ පොලිසිය නැති පාරේනේ බාධාවක් නැති පාරේනේ. ධාරාවත් එහෙමයි. මේ බාධාවක් තියෙනවට කැමති නෑ. ඒ පාරේ යන්නේ නෑ. එහෙනම් මොකද වෙන්නේ? පරිපතේ මේ දෙක හරහා යන්නේ නැතුව එයාගේ ධාරාව මෙහෙම යනවා. තේරුණාද? එතකොට බලන්න ළමයි 8 ඕම් ප්‍රතිරෝධ සහිත බල්බ නොදල් වෙනවනේ. ඇයි මේකට හරහා ධාරාව යන්නේ නැහැ. දැන් කෙලින්ම මෙහෙට තමයි යන්නේ නේ. ඊළඟට මොකද වෙන්නේ? 2 ඕම් බල්බේ දීප්තිය වැඩි වෙයි. හරි ළමයි මේ. දැන් මේ කලින් මේ දෙකට බෙදිලා මේ පාරවල් දෙකකගේ ධාරාව දැන් කෙලින්ම යන්නේ මේක හරහා මේ සම්පූර්ණ ධාරාව යනවා. එතකොට මොකද වෙන්නේ? දීප්තිය වැඩි වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? 2 ඕම් බල්බේ වැඩිපුර රත් වෙනවා. හරි ළමයිනේ. ධාරාව මෙයා හරහා යනවා කියන්නේ මොකද වෙන්නේ? මෙයා වැඩිපුර රත් වෙන්න බලනෝනේ. වැඩි වෙලක් දැන්. ගොඩක් වෙලා බල්බයක් දාලා බලන්න. එයා මොකද වෙන්නේ? වැඩිපුර රත් වෙනවනේ. තේරුණාද? ඇමීටරේ පාඨාංකය අඩු වෙයි. නෑනේ ළමයි. දැන් මේ දෙන්න ලුහුවත් වෙලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ මේ දෙන්න වැඩ කරන්නේ නැහැ. දැන් තියෙන 2 ඕම් විතරයි. අපි 2 ඕම් විතරක් තියෙන එකක් හිතමු. දැන් එතකොට මෙතන 2 ඕම් විතරක් තියෙන එකක් වගේ. හරිද? එහෙම බැලුවාම එතන තියෙන 2 ඕම්නේ. 2 ඕම් තිබ්බට පස්සේ 12 බෙදීම 2. එතකොට දැන් ඔන්න 6 ඇම්පියර් යනවා. ඇමීටරේ පාඨාංකය අඩු වෙලාද? නෑ. ඇමීටරේ පාඨාංකය වැඩි වෙලානේ. එතකොට එහෙනම් සිදුවිය නොහැක්කේ මොකද්ද? පළවෙනි එකනේ පාඨාංකය වැඩි වෙන්න ඕනි. අඩු වෙන විදියක් නෑ. හරිනේ. මේකටක් ගාලා දාගන්න. සමගය හොයුවා, සමගය හොයලා වෙන දේ බැලුවා. හරි. ඊළඟට බලන්න බස් රථයක් යොදා ඇති මුරිච්චන ගැලවීම ගැනීමට අපහසු විට. මේක ඔයාලා දන්න දෙයක්. තේරුණාද? ළමයි බල ගූර්ණයේ පාඩමේදී අපි දන්නවා. හරිද? මොකක් හරි බලයක් මගින් ඇති කරන ගූර්ණය කියන්නේ හිතන්නකෝ මේක වටා බලයක් ඇති කරනවා. එතකොට මෙන්න මෙහෙම F කියලා බලයක් ඇති වෙනවා නම් මේ දුර හරිද D නම් අපි දන්නවා බල ගූර්ණය මෙතන ඇතිවන්නේ ඇතිවන බල ගූර්ණය කියන එක සමාන වෙනවා F වාරයක් D. තේරුණාද? ඔයාලා මේක දැකලත් ඇති. හරිද? මේ අර මුරිච්චි ගලවන ස්පැනර් එක කොටයි නම් මොකද කරන්නේ? ඒකට යකඩ පොල්ලක් දාලා මොකද කරන්නේ? අපි ඒක යකඩ පොල්ලක් දාලා කරකවනවා. එතකොට ලීසියෙන් මේ වෙනවා. ඒකට හේතුව මොකද්ද? දැන් මිනිස්සයාට යොදන්න පුළුවන් අතෙන් යොදන්න පුළුවන් බර එකමනේ නේ. එතකොට මේ FD ගුණිතයෙන් ලැබෙන්නේ. FD ගුණිතයෙන් තමයි බල ගූර්ණය ලැබෙන්නේ. හරිද? එයා කරකවන්න පුළුවන් බලය ලැබෙන්නේ. දැන් මිනිස්සෙට යොදන්න පුළුවන් F බලය නියතයනේ. තේරුණාද? මිනිස්සෙට යොදන්න පුළුවන් F බලය මොකක් හරි අතින් යොදන්න පුළුවන් F බලය මොකක් හරි දෙන්න. හැබැයි යාට තවත් බෑ කියන්නේ හිතන දෙන්න. අපිට හැබැයි පුළුවන්නේ අවසාන උත්තරේ ළමයි හම්බ වෙන්නේ FD ගුණිතයෙන් නිසා. දැන් මෙතන හිතන්නකෝ F කියන එක නම් 5යි D කියන එක නම් 10යි දුර. හරිද? එතකොට FD ගුණිතයෙන් කීයද? 5 වාරයක් 10. දැන් 5 කියන එක නා අපිට වෙනස් කරන්න බෑනේ. ඒ මිනිස්සෙක්ට දෙන්න පුළුවන් උපරිම බරයි. නිව්ටන් 5 කියලා හිතන්නකෝ. හැබැයි අපිට පුළුවන් මොකද්ද? මෙන්න මේ අගේ වෙනස් කරන්න. D දුර මොකද කරන්නේ? ඒකට යකඩ පොල්ලක් සෙට් කරලා ඔයා දැකලාද මෙහෙම හරි ස්පැන්ඩර් එක තියෙනවනම් මොකද කරන්නේ? බස්සල රෝද මේ කරද්දි ඒකට යකඩ බටයක් දාලා D දුර වැඩි කරනවා. දැන් D දුර ඉඳන් 20යි කියලා. ඔන්න FD ගුණිතේ දැන් බලමු. බලය වෙනස් වෙන්නේ නැහැ. පහම තමයි. අනුසෙට යොදන්න බලන්න බලය 5යි කියලා අපි ගත්තනේ. දැන් D මොකද වෙලා තියෙන්නේ? 20ක් වෙලානේ. එහෙනම් දැන් මොකද්ද? මෙතනදී ආවේ 50යි. දැන් ඇවිල්ලා තියෙනවා 100ක් නේ.
එහෙනම් තේරුණාද? අපිට කරගන්න වැඩේ කරගන්න ලේසි වෙන්නේ මොකද්ද? එහෙම කරොත් තමයි. එතකොට උත්තරේ මොකද්ද? ස්පැනරේ කෙළවරට ලෝහ බටයක් සම්බන්ධ කර එහි කෙළවරට බලයක් යෙදිය යුතුය නේ. හරිද? නේ අපි කරන්නේ අර බලය යොදන ලක්ෂයට ඒක විවර්තනය වෙන දුර වැඩි කරා. මෙතන තිබ්බ දිගට වඩා අපි දිග වැඩි කරාට පස්සේ මොකද වෙන්නේ? FD ගුණිතය වැඩි වුණා. තේරුණාද? එතකොට අපිට කාර්ය කරගන්න ලේසි. හරි. ඊළඟ එක බලමු. සමනියුන් දරුවන්ගේ ගති ලක්ෂණ හැඩය බොහෝ දුරට සමානය. හරි, ඒක හරි ළමයි. නිවුන්ව ඉන්නවනේ. එක වගේනේ සමහර වෙලාවටනේ. සමනියුන් දරුවන්ගේ එහෙම තමයි. ඔය ප්‍රසිද්ධ නිවුන්නුත් ඉන්නේ නේ. කවුද? අනු කණු. හරිද? මම නම් දන්නේ අනු කණු. ඊට පස්සේ හරිද? එතකොට ගති ලක්ෂණ එකම ආගේනේ. හැඩය ඒවා සමානයි ගොඩක් වෙලාවටනේ. බොහෝ දුරට සමාන. ඔය හැබැයි ඔය ෆින්ගර් ප්‍රින්ට් ඒ ඔය සමාන වෙන්නේ නැහැ. තේරුණාද? බොහෝ දුරට සමාන. බොහෝ දුරට. සෑම විටම සමාන. සර්ව සම නැහැ. තේරුණාද? බොහෝ දුරට සමානයි. යුක්තාණුව දෙකට බෙදීමෙන් සමනියුන් දරුවන් බිහි වේ. හරි ළමයි. ඒකත් හරිද? එතකොට අපිට කියන්නේ මොකද්ද මේකේ? ප්‍රකාශයයි හේතුවයි. හරිද? එතකොට හේතුව සහ ප්‍රකාශය ගැලපෙන්නේ. හරි. ඊළඟට බලන්න. ආහාරවල විෂද්‍රව්‍ය මිශ්‍ර වී ඇද්දැයි බැලීමට යොදාගත හැකි සංඝටක වෙන් කිරීමේ ක්‍රමය. ළමයි මේ බලන්න. ආහාරයක මොකක් හරි විෂද්‍රව්‍යයක් තියෙනවා නම් ආහාරයට මොකක් හරි වසක් එකතු වෙලා අපිට බලන්න ඕනේ මේකේ වස තියෙනවද කියලා. තේරුණාද? එතකොට බලන්න ළමයි. භාගික ආසාවනේ. භාගික ආසාවනේ හුමාලා ආසාවනේ එහෙම බෑ. තේරුණාද? මේ ඒ කියන්නේ ආසාවනේ ඔය කරන්නේ අපි දන්නවා කුරුඳු තෙල් නිස්සාරණය ඒ වගේ. කුමාලා ආසාවනේ කියන එකත් බෑ. තෙරපීම පොඩි කරලා අපිට පුළුවන් විසක් තියනවාද කියලා තියෙන ආහාරේ චුරුපට්ටම් වෙන එක නෙවෙන්නේ නේ. තෙරපීම කියන එකත් බෑ. ඔය සමහර ඔය තෙල් වගේ ඒවා නම් වලට තෙරපල අපිට තෙල් කියන ඒවා දැන් තෙරපීමෙන් පොල් වගේ මේ පොල් තෙල් වගේ නිෂ්පාදනය කරගන්න පුළුවන් නේ. එහෙම පුළුවන්. හරිද? වර්ණ ලේඛ ක්‍රමයේ ශිල්පය තමයි උත්තරේ ළමයි. තේරුණාද? එතකොට වර්ණ ලේඛ ක්‍රමයේ ශිල්පයේ අදාළ ඒ කියන්නේ එයාලගේ දැන් හිතන්නකෝ අපි pH papers ගත්ත කියලා. එතකොට pH papers ගත්තට පස්සේ අපිට බලන්න පුළුවන් මෙයාගේ pH මට්ටම වෙනස් වෙලාද? ආහාරය මොකක් හරි වෙලාද නේ? වෙනසක් වෙලාද කියලා අපිට දැනගන්න පුළුවන්. තේරුණාද? එතකොට උත්තරේ වෙන්නේ වර්ණ ලේඛ ක්‍රම ශිල්පය. හරි. ඊළඟ එකට ටක් ගාලා යමු. ඒක මාරම ලේසි ගානක්. හරිද? ආලෝකය ලේසි පාඩමක් නේ. එතකොට ආලෝකය ලේසි පාඩමක්. මේ පාඩමේ බලන්න රූප සටහන් තුනක් තියෙනවා. පළවෙනි එක ළමයි අපි දන්නවා අවතල කාචයක්. තේරුණාද? අවතල කාචයක්. ඒ කියන්නේ දැන් උත්තර කාච වලින් අපි දන්නවා දැන් අර අත් කාචයක් ගත්තාම හරිද? දැන් උත්තර කාචයක් කියන්නේ මෙහෙම එකක් නේ. අපි දන්නවා ඉරට ඇල්ලුවට පස්සේ ඉරේ එළිය මොකද වෙන්නේ? අර ගිනි කූරුපත්තු කරන්නේ චූටි ඩොට් එකකට සෙට් වෙනවා. ඒ කියන්නේ මොකද්ද? උත්තර කාචයකට එන කිරණ මොකද වෙන්නේ? එයාව එකතු කරන්න වෙන්නේ. හැබැයි මෙතනදී වෙලා තියෙන්නේ මොකද්ද? කාචයේ දෙසට එන කිරණ මොකද වෙලා තියෙන්නේ? එකතු වෙලා නැහැ. මෙහෙම එන කිරණ මුම් මෙන්න මෙහෙ ගිහිල්ලා. එතකොට මොකද වෙලා තියෙන්නේ? අර කැණි පැත්තනේ. එහෙනම් පළවෙනි එක අවතල කාචය. දෙවෙනි එක ළමයි දෙවෙනි එක අවතල දර්පණය. දෙවෙනි එක දැන් මෙහෙම තියෙනවා නම් හරිද? මොකද්ද වෙන්නේ? මේකේ සමාන්තර වෙනවා කිරණ දෙකක්. සමාන්තර ඇවිල්ලා මොකද වෙන්නේ? මෙයාගේ මේක හරහා යනවා. එතකොට දෙවෙනි එක ළමයි අවතල කාචයක්. තුන්වෙනි එක වෙන්නේ ළමයි ප්‍රිස්මයක්. හරිද? ප්‍රිස්මයක් වෙන්නේ ඔය ප්‍රිස්මේ තියෙන්න ඕනි මෙන්න මෙහෙම. දැන් හිතන්නකෝ ප්‍රිස්මේ තියෙන්න ඕනි මෙන්න මෙහෙම ළමයි. හරිද? ප්‍රිස්මේ මෙහෙම තියෙන්න ඕනි මෙතන අංශක 90ක් වෙන්නත් ඕන. තේරුණාද? අංශක 90ක් තියෙන සමදීපාද ප්‍රිස්මයක් තියෙනවා. ඔන්න ඔහොම එකකට හිතන්න මෙහෙම එනවා මේ සමාන්තරව එක ආලෝක කිරණයක් එනවා. මේ ආලෝක කිරණය මොකද්ද වෙන්නේ? මෙතනදී අංශක 90 නිසා එයා කෙලින්ම යනවා. හැබැයි මෙතනදී අංශක 45යි. ඒ කියන්නේ මෙයා මෙහෙට හැරෙනවා. එතකොට පල්ලෙහාට යනවා. මෙතනදිත් අර විදිහටම හැරිලා ආයි ආපු පාරම යනවානේ. ආපු පාරම යනවා. එහෙනම් එතෙන්ට එන්න ඕනේ ළමයි
ප්‍රිස්මයක්. උත්තරේ 3. 23ට 3. හරිද? අද පේපරේ මේ ටක් ගාලා අපිට කරගන්න පුළුවන්. දැන් වෙලාව කීයද? හරිද? හරි. දැන් මරු එකක්. හරිද? මස්තිෂ්ක සුසුම්නා තරලයෙන් නිසා සැලසෙන වාසියක් නොවන්නේ. ළමයි ඔය මස්තිෂ්ක සුසුම්නා තරලයේ තියෙන්නේ ඔය සුසුම්නාව සහ අපේ ඔලය මේ මොකද ඔලය නෙමෙයි. අද මොලය. හරිද? මොලය ඒක ආරක්ෂා කරගන්න දැන් ඔය මස්තිෂ්ක සුසුම් ඒ කියන්නේ මෙනෙන්ජි පටල කියලා පටල තුනක් තියෙනවා. ඒ පටල තුනට ඇතුලෙන් තමයි තරලයක් තියෙන්නේ. ජෙල් එකක් තියෙන්නේ. ඔය මගේ යාළුවෙකුත් නැති වුණ ඇක්සිඩන්ට් එකක් වෙලා. එතකොට මෙහි ඔළුව කුඩු වෙලා ඒ කියන්නේ පාරේදී හැප්පිලා මේ එයා විසික් වෙලා ගිහිල්ලා ඊට පස්සේ අර තැඹිලි කපන කොට එක පාරේ තිබ්බ එහෙම ඔළුව වැදිලා ඔළුව කුඩු වුණා. හරිද? එතකොට අර ඔය මස්තිෂ්ක සුසුම්නා තරලේ පවා මේ වෙලා තිබ්බා. තේරුණාද? එතකොට මේ ඇත්තටම මස්තිෂ්ක සුසුම්නා තරලේ තියෙන ඔය කම්පන අවශෝෂණය කරගන්න. තේරුණාද? ඒ කියන්නේ හිතන්න ජෙල් එකක් වගේ එකක්නේ. එතකොට අපි කම්පන දුන්නාම අර ජෙල් එක ඒ කියන්නේ මොලේට දැනෙන්න කලින් අර ජෙල් එක මගින් කම්පන ටික අවශ්‍යයි. දැන් මොලේ මෙහෙමනම් වටේ තියෙනනේ ඔය තරලේ ජෙල් එකක් තියෙන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? අර මොලේට දැනෙන්න කලින් අර ජෙල් එක ඒ කම්පන ටික අවශෝෂණය කරගන්නවා. හරිද? ඊට පස්සේ ආරක්ෂා කරගන්නවා. ඊට පස්සේ ළමයි ওই මොලේට අවශ්‍ය කියන්නේ මොලේ තියෙන ඔය අපද්‍රව්‍ය ඒව පරිවහනය කරනවා. හරිද? මොලේට අවශ්‍ය පෝෂක ඒව ටික මේව කරනවා. එතකොට උත්ප්ලාවකතාවයක් ලැබෙන එක හරි. උත්ප්ලාවකතාවය කියන්නේ ළමයි ඉපිලීමක්. ඒ කියන්නේ හිතන්න රිජිෆෝම් එකක් අපි වතුරට දැම්මට පස්සේ එයා ඉපිලෙනවනේ නේ. මේකත් ඒ වගේ නේ ජෙල් එකක් ඇතුළේ තියෙන එතකොට උත්ප්ලාවකතාවයක් ලැබෙනවා. ශුද්ධ ජීවීන්ගේ මොලේට ආරක්ෂාව සැපේවා. හරි ළමයි මම කිව්වනේ මොලේ වටේටම අර ජෙල් එක තියෙන නිසා ශුද්ධ ජීවීන්ට එන්න ලේසිද? ලේසි නෑ නේ. ආරක්ෂා කරයි. මොලේ කම්පන වලින් ආරක්ෂා කිරීම ඒකත් හරි. ළමයි මොලේට ගම්ම්‍යතාවයක් සැපීම ගම්ම්‍යතාවය කියන්නේ ඒක නෙවෙයි. ගම්ම්‍යතාවය අපි ඉගෙන ගත්තනේ. ගම්ම්‍යතාවය කියන්නේ P සමානයි mv ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතය. මේ අපි අර ගණන් හදන්න ගන්න එකක් නේ. ගම්ම්‍යතාවය. එතකොට ළමයා නිකන් අර ගම්ම්‍යතාවය කියනකොට මේක කරලා තියෙන මොකක්ද දන්නවද? ගම්ම්‍යතාවය දන්නේ නැති ළමෙක් නම් බර වචනයක් තියෙනවා. අම්මට සිරි මේක නම් හරි එකක් නේ. එහෙනම් මේක නම් හරියක් කියලා කනා ගහන වෙන මොකට හරි. ගම්ම්‍යතාවය හැබැයි කියන ඔය ෆිසික්ස් වල භෞතික විද්‍යාව කොටසක්. තේරුණාද? ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතය. ඒක මේ මොලේට අදාළ නැහැ. මොලේට ගම්ම්‍යතාවයක් තියෙනවා. හරිද? හරිද? එහෙම එකක් නැහැ. තේරුණාද? හරි. එහෙනම් උත්තරේ වාසියක් නොවන්නේනේ මොලයට ගම්ම්‍යතාවයක් සැපීම කියන එක වැරදි. මෝටර් රථයක ප්‍රධාන ලාම්පුව තුලින් 0.2 ඇම්පියර් ධාරාවක් මිනිත්තු 10ක් ගලා යාමට සපයා ඇති වෝල්ටීය දාව 12 වෝල්ට් කි. ප්‍රධාන ලාම්පුවෙන් ජනනය වන ශක්තිය වන්නේ. මේකට එක සමීකරණයක් තියෙනවා. ශක්තිය කියන එක සමාන වෙනවා E සමානයි VIT. තේරුණාද? මේක ලියාගන්න. ශක්තිය කියන එක සමාන වෙනවා විභවාන්තරයේ වතාවක් ධාරාව වතාවක් කාලයට. හරිද? එතකොට මේකේ වැදගත් දෙයක් තමයි ළමයි විභවාන්තරය කියන එක වෝල්ට් වලින් ආදේශ කරන්න ඕනේ. ධාරාව කියන එක ඇම්පියර් වලින් ආදේශ කරන්න ඕනේ. කාලය කියන එක තප්පර වලින් ආදේශ කරන්න ඕනේ. තේරුණාද? එතකොට බලන්න මේකට දැන් අපි දාමු E සමානයි VIT. ශක්තිය කියන එක සමාන වෙනවා මොකක් හරි විදුලි මොකක් හරි එකකින් නිපදවන VIT විභවාන්තරය කීයද? 12 වෝල්ට්. ධාරාව කීයද? 0.2 ඇම්පියර්. හැබැයි කාලය මිනිත්තු 10ක්. විනාඩි 10 කියන එක 10 කියන මෙතන දාන්න පුළුවන්ද? බෑ. විනාඩි 10 කියන එක තප්පර ගන්න ඕනේ නේ. එතකොට විනාඩියකට තියෙනවා තප්පර 60ක්. ඒ වගේ විනාඩි 10ක් නේ. එහෙනම් මොකද කරන්නේ? තප්පර තියෙනවා විනාඩි 10කට 600ක් නේ. එතකොට මේක ගුණ කරාම වෙනවා 12යි 144යි එම් උත්තර ඇතිද? ඕනේ 1440යි ජූල්. මෙන්න මේක තමයි උත්තරේ. එදදාස් 440 ඇජු. මෙන්න මේක ළමයි ලියාගෙන කොටු කරගන්න.
E සමානයි VIT මොකක් හරි උපකරණයකින් විදුලිය යන උපකරණයකින් එයා නිපදවන ශක්තිය කියන්නේ විභවාන්තරය වතාවක් ධාරාව වතාවක් එයාගේ ධාරාව ගමන් කරපු මුළු කාලය. හැබැයි වැදගත්ම දේ අපි මේවට ආදේශ කරන්න ඕනි සම්මත ඒකක වලින්. තේරුණාද? මිනිත්තු තිබ්බොත් තප්පර කරන්න ඕනි. මිලි ඇම්පියර තිබ්බොත් ඇම්පියර කරගන්න. තේරුණානේ? එහෙම කළා තමයි ආදේශ කරන්න ඕනේ. තේරුණාද? හරි. ඊළඟ එක හරි ලේසි. ඊළඟ එකේ බලන්න වෙලා තියෙන්නේ මොකද්ද? මෙන්න මෙහෙම එකක් තියෙනවා. දැන් මේ උඩ පැත්තට තමයි ශක්තිය වැඩි වෙන්නේ. නේ? ඊතලේ උඩටනේ. බලන ළමයි මෙන්න මෙහෙම වෙලා තියෙන්නේ. පළ කියන එක යට උඩ තියෙනවා ප්‍රතික්‍රිය. හරිද? දැන් හිතන්න පළ කියන එක හිතන්නක මොකක් හරි 5යි කියලා තියෙනවා. එහෙනම් 5 6 7 8 9 10 ඔහොම අගයක් නෙන්න ඕනි. දැන් ළමයි බලන්න ප්‍රතික්‍රියක වලට වඩා පළවල ශක්තිය අඩුයි නේ. ප්‍රතික්‍රියක වලට වඩා පළවල ශක්තිය අඩුයි නේ. ඇයි එහෙම වෙලා තියෙන්නේ බලන්න ඊතලයේ තියෙන්නේ පල්ලෙහාට. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? මෙයාගෙන් තාපය පිට වෙලා. තාපය දායක කළා. තාප දායක වෙලා. හැබැයි හිතන්න මෙහෙම වුණා කියලා. මෙන්න මෙහෙ ප්‍රතික්‍රියක තිබිලා උඩ තියෙනවා පළ. දැන් මොකද වෙලා තියෙන්නේ? ප්‍රතික්‍රියක වලට පළවල ශක්තිය වැඩි. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? මෙයා ශක්තිය වැඩි කරගෙන කොහොමද වැඩි කරගෙන තියෙන්නේ? තාපය අවශෝෂණය කරගෙන. එහෙනම් මේක තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක්. හැබැයි අපිට දීලා තියෙන්නේ මොකද? තාප දායක ප්‍රතික්‍රියාවක් නේ. බලන්න ප්‍රතික්‍රියක වලට වඩා පළවල ශක්තිය අඩු වෙලා. ඒ කියන්නේ මොකද? මුගේ තිබ්බ ශක්තිය අඩු කරගෙනනේ. ඌ මොකද වෙලා තියෙන්නේ? මේ එළියට ගිහිල්ලා. මේ එළියට මූ හානි කරගත්ත නිසා මොකද වෙලා තියෙන්නේ? දැන් ශක්තිය අඩුයි ප්‍රතිපලවල. තේරුණාද? එහෙනම් ඒකට උත්තරේ වෙන්නේ මොකද? තාප දායක ප්‍රතික්‍රියාවක්. උත්තරේ 1 26ට 1. ඊළඟ එක බලන්න pH අගය 7 විය හැකි. ළමයි මේ හොඳ ප්‍රශ්නයක්. දැන් බලන්න මෙහෙමනේ pH අගය 7 කියන්නේ මාර දෙයක්. දැන් pH papers දැන් pH පරාසය තියෙනවානේ බිඳුවේ ඉඳන් pH පරාසය තියෙනවානේ බිඳුවේ ඉඳන් 14 වෙනකම්. බිඳුවේ ඉඳන් 14 වෙනකම් තියෙනවා. හරිද? එතකොට මේ බිඳුවේ ඉඳන් 7 වෙනකම් තියෙන ටික තියෙනව නේද? මේ ටික ළමයි ආම්ලික පරාසය. මේ 7 ඉඳන් 14 වෙනකම් තියෙනවනේ. ඒ ටික මොකක්ද දන්නවද? ඒවා බාෂ්මික පරාසය. pH 7 කියන්නේ ළමයි එතකොට මොකද්ද? pH 7 කියන්නේ උදාසීනයි. හරිද? ඒ කියන්නේ හිතන්නකො මොනවා හරි අයන මොනවා දියලා නැති වතුර. හරිද? වතුර වගේ ඒවා උදාසීනයි නේ. pH 7. අපෙන් අහන්නේ මොකද්ද? උදාසීන ඒවා. බලන්න මේකේ තියෙනවා NaCl ලුණු හරි. කොපර් සල්ෆේට් කියන එක නෑ ළමයි. කොපර් සල්ෆේට් අපි දන්නවා මේ කොපර් සල්ෆේට් කියන්නේ සල්ෆේට් තියෙනවනේ. ඒ කියන්නේ ආම්ලිකයි. හුණු දියර කියන එක හරි ඒ උනාට අරක තියෙනවනේ. හුණු දියර කියන එක බාෂ්මිකයි. තුන්වෙනි උත්තරේ බලන්න. ග්ලූකෝස් කියන එක හරි. NaCl ලුණු කියන එකත් හරි ළමයි. ලුණු කියන එක උදාසීනයි. තේරුණාද? ඒ කියන්නේ ලුණු කියන එක නා හැදිලා තියෙන්නේ අම්ලෙකුයි. මේ බලන්න. අම්ලෙකුයි බාෂ්මිකුයි දාන්නේ. NaOH දාන HCl එකතු වෙලා හැදෙනවා මොකද්ද? NaCl දාන H2O. අම්ලයයි බෂ්මකුයි එකතු වෙලා ලවණය සහ ජලය නේ. එතකොට මේ ලුණු කියන්නේ ලවණය. ලවණය නිසා මේක උදාසීනයි. තේරුණාද? එතකොට උත්තරේ තුන්වෙනි උත්තරේ ආශ්‍රිත ජලයක් තියෙනවනේ. ජලය කියන එක මම මුලින්ම කිව්වනේ. එහෙනම් උත්තරේ 3. ඊළඟ එක බලන්න. ඊළඟ එක අපිට කියනවා කාබන් ඩයොක්සයිඩ් අණුවක් සැලකුව විට වැරදි ප්‍රකාශය. කාබන් ඩයොක්සයිඩ් කියන්නේ තමයි CO2 නේ. කාබන් ඩයොක්සයිඩ් කියන්නේ CO2 අණුවක් නේ. බලන්න මම මේ ටික මකා ගන්නවා. දැන් මේ බෝඩ් එක කැතයි. හරිද? කාබන් ඩයොක්සයිඩ් කියන්නේ CO2 නේ. එතකොට කාබන් ඩයොක්සයිඩ් කියන්නේ කාබන් එක අණුවකුයි
එයාට බන්ධන දෙකකින් එක ඔක්සිජන් අණුවයි එයාට බන්ධන දෙකකින් තව ඔක්සිජන් අණුවකින් සෙට් වෙලා තියෙන්නේ. ඒක බන්ධන දෙකක් ඇත. ඒක වැරදි නේ ළමයි. මේ බලන්න. ඒක බන්ධන නම් කියන්නේ මොකක් හරි අණුවකට මෙහෙම බන්ධන නෑ. දැන් තියෙන්නේ මොකද්ද? ද්විත්ව බන්ධන දෙකක් තියෙන්නේ නේ. ද්විත්ව බන්ධන තමයි තියෙන්නේ. එතකොට පළවෙනි උත්තරයම වැරදි. හොඳද? 28ට වැරදි ප්‍රකාශය ඒක. ඔක්සිජන් වටා එකසර යුගල දෙකක් ඇත. හරි ළමයි. මම එකසර යුගල යන්නේ නෑනේ. මෙන්න මෙහෙම එකසර යුගල මෙන්න මෙහෙම දෙකක් තියෙනවා. මේකෙන් දෙකක් තියෙනවා. කාබන්ගේ එකසර නැහැ. CO2 නෝක් එහෙම. කාබන් වලට එකසර යුගල නොබති හරි ද්විත්ව බන්ධන දෙකක් ඇත. හරිනේ ද්විත්ව බන්ධන එකයි. ඒ කියන්නේ බන්ධන දෙකේ සෙට් දෙකක් තියෙනවානේ. එහෙනම් ඒකට උත්තරේ එන්නේ 1. ඒක බන්ධන නෙමෙයි කාබන් ඩයොක්සයිඩ් තියෙන ද්විත්ව බන්ධන නම්. හරිද? ඊළඟට බලන්න වෘක්‍රාණුවක් තුල මුත්‍ර සෑදීමේදී සිදුවන ක්‍රියාවලිය වන්නේ. ළමයි මේක මම අර කිව්වනේ සෙමිනාර් ටිකක් දාලා මම මේක කරන්න. එතකොට සරලව මම මේ ගිය සතියේ පේපරේද මට මතක නැහැ මම මේ සම්බන්ධයෙන් කතා කරා. හරිද? එතකොට ඔය මුත්‍ර නිපදවීමේ ක්‍රියාවලිය ක්‍රම ඒ කියන්නේ ක්‍රියාවලියේ පියවර තුනක් තියෙනවානේ. එතකොට මොකද අපි කියන්නේ අතිපරිශ්‍රාවණය, වරණීය ප්‍රතිශෝෂණය සහ ශ්‍රාවය. මෙන්න මේ කියන තුනම මුත්‍ර නිපද වෙනකොට සිද්ධ වෙනවා. මොකද්ද? අතිපරිශ්‍රාවණය, වරණීය ප්‍රතිශෝෂණය සහ ශ්‍රාවය කියන ක්‍රම තුනම මේ ක්‍රම නෙමෙයි පියවර තුනම සිද්ධ වෙනවා. තේරුණාද? එතකොට මේ පියවර තුනම සිද්ධ වෙන්නේ වෘක්කාණුව තුල. එහෙනම් මේ තුනමයි තියෙන්නේ මුත්‍ර සෑදීමේ ක්‍රියාවලියට. එහෙනම් උත්තරේ 4 ABC සියල්ලම ඕනේ. අපෙන් අහන ත්‍රිත්ව බන්ධන තියෙන එක. හරිද? ත්‍රිත්ව බන්ධන තියෙන එක අහනවා. H2. අපි දන්නවා H2 අණුවක් තියෙන මෙන්න මෙහෙම. ඊළඟට අහනවා O2. O2 අණු තියෙන මෙන්න මෙහෙම ළමයි. ද්විත්ව බන්ධනයක් තියෙන්නේ. එක සාර යුගල තියෙනවා. ඊළඟට බලන්න CO2. දැන් හන්දන CO2 වලක් තියෙන්නේ ද්විත්ව බන්ධන. බලන්න ඊළඟට මොකක්ද තියෙන්නේ? N2 අණුව. N2 අණුවක තියෙන මොකද්ද? ත්‍රිත්ව බන්ධන ළමයි. තේරුණාද? N2 අණුවක තියෙන ත්‍රිත්ව බන්ධන. එහෙනම් උත්තරේ 31ට උත්තරේ 2. 31ට උත්තරේ 2. තේරුණාද? 31ට උත්තරේ 2. sorry. එක්තරා රෝගියෙකු තුළ දැකිය හැකි රෝග ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ. එක්තරා රෝගියෙකු තුළ දැකිය හැකි රෝග ලක්ෂණ. අපි බලමු මොකක්ද රෝග ලක්ෂණය? දැන් ඔන්න ඔයාලා ගාවට එනවා රෝගියෙක්. කියනවා මට කැස්ස තියෙනවා. හුස්ම ගන්න අපහසුයි. සුවඳ අපහසුයි. කඩහඬ නිසිලෙස පිට වෙන්නේ නැහැ. කඩහඬ නිසිලෙස තමයි මේ ඔන්න ඔතනින් පොයින්ට් එකක් තියෙනවා. හරිද? මේ කටහඬ සහ ඒ සොරාලය ආශ්‍රිතව තියෙන දැන් මෙතන මේ සොරාලයෙන් හරිද? ඔතනින් කටහඬ නිබඳ ස්වර තන්ත්‍ර කම්පණය වෙලා කටහඬ නිබඳ වෙන්නේ. ඊළඟට මේ අපේ ශ්වාසනාලය තියෙනවනේ. ඔන්න ඔය සොරාලය සහ ශ්වාසනාලය කියන එක ආසාදනය වෙන්නේ ළමයි බ්‍රොන්කයිටිස් කියන රෝගය නිසා. තේරුණාද? ඔය බ්‍රොන්කයිටිස් කියන රෝගය නිසා ඒක ඇතුණාම අපේ මෙන්න මේ සොරාලයේ ඒක ආසාදනය වෙනවා. හරිද? එතකොට මොකද වෙන්නේ? මේ පොල්ලාවට පොඩ මිරික ගැන බලන්න මේ හදා කරගන්න බෑ. තේරුණාද? එතකොට මොකද වෙන්නේ? දැන් බ්‍රොන්කයිටිස් හැදිච්ච මිනිස්සෙක්ගේ අන පොයින්ට් එක තේරුණාද? දැන් අධික කැස්ස අපිට කියන්න බෑ. සෙම් ප්‍රතිශාව දුනහම සමහරවිට කැස්ස තියෙන පුළුවන් නේ. හැබැයි මෙන්න මේ ලක්ෂණය ඔය කටහඬ නිසිලෙස පිටවීම කියන එක ළමයි බ්‍රොන්කයිටිස් නිසා තමයි සිද්ධ වෙන්නේ. මොකද අර සොරාලය ආසාදනය වෙනවනේ. ඔන්න ඕක තමයි හේතුව. එහෙනම් ඔකට උත්තරේ ළමයි 32ට උත්තරේ 2. හරිද? 33ට යමු. 33ට ගත්තාම 33ට උත්තරේ සෝඩියම් 46 ග්‍රෑම් ඇති සෝඩියම් පරමාණු ගණන. ළමයි මේ බලන්න. සෝඩියම් කියන එකේ මෞලික ස්කන්ධය තියෙනවා 23යි කියලා දීලා තියෙනවනේ. 23යි ග්‍රෑම් මවුලයට. හරිද? ඒ කියන්නේ මවුල එකක තියෙනවා
අර ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව කියන්නේ 6.0.2 වැඩි කිරීම 10 23 බලයක්. දැන් ළමයි තියෙන කීයක්ද? ග්‍රෑම් 23ක් නෙමෙයි. ග්‍රෑම් කීයක් තියෙනවද දැන්? ග්‍රෑම් 46ක්ම තියෙනවා. ඒ කියන්නේ 23 ඒවා දෙකක් නේ. 23ක් කියන්නේ එක මවුලයක් නම් 46ක් කියන්නේ කීයක්ද? මවුල දෙකක් නේද ළමයි? එහෙනම් මේ වගේ 6.0.2 වැඩි කිරීම 10 23 ඒවා දෙගුණයක් නේද? නේ? අර ඌ තිබ්බ වගේ දෙගුණයක් ගියා. ග්‍රෑම් 23ක් කියන්නේ මෙච්චර සංඛ්‍යාවක් නෑ. ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවක් නම් දැන් මවුල දෙකක්. එකකදී මෙච්චර නම් දෙකක් කියන්නේ ඒ වගේ දෙගුණයක්. එතකොට උත්තරේ එන්නේ ළමයි 4. ඊළඟ බලන්න. පටලයක් කම්පණය වීමට සැලැස්වීමෙන් නැගෙන තාරතාවය. හරිද? තාරතාවය කියන්නේ ළමයි මම ගිය සතියේ මේ ළමයි ගිය සතියේ පේපරේ බලා ගන්න. හරිද? ඔය එකකට එකක් පේපර් සම්බන්ධයිනේ. හරිද? එතකොට තාරතාවය කියන එක මම ඒ කියන්නේ හඬේ සැර තාරතාවය ධනි ගුණය ඒ තුනම විස්තර කරලා ගිය සතියේ එසේ එක කතා කරද්දි අපි ඒ සම්බන්ධයෙන් එසේ එකේ ප්‍රශ්නයක් කතා කරා. හරිද? තාම YouTube එකේ තියෙනවා බලපු නැති ළමයි PDF එක මගෙන් ඉල්ලගෙන WhatsApp එකට message එකක් දාලා ඒක බලන්න පුළුවන්. එතකොට අපෙන් කියනවා තාරතාවය. ළමයි තාරතාවය කියන එක රඳා පවතින්නේ විස්තරය මත. හරිද? ඒ කියන්නේ අපි දන්නවා මොකක් හරි තන්තුව දැන් තරංගයක් ගත්තාම තරංගය මෙහෙම කම්පණය වෙනවානේ. තේරුණාද? මෙහෙම කම්පණය වෙනකොට මෙන්න මේ දුර තමයි විස්තරය කියන්නේ. එතකොට මොකක් හරි තරංගයක් හිතන්න එයාගේ විස්තරය වැඩි කියන්නේ එයාගේ මෙන්න මේ උස වැඩි නේ. දැන් මෙතන 5 cm තිබ්බනම් මෙතන දැන් 10 cm වගේනේ. එහෙනම් විස්තරය වැඩි කියන්නේ තාරතාවය වැඩි. එතකොට පටලයක් වුණාම ළමයි වැඩි උසකට කියන්නේ එයාගේ මැද බීටුමෙන් හොඳට කම්පැනි වුණොත් නේද මේ උඩටම යන්නේ නේ. පොඩ්ඩක් කම්පැනි වුණොත් චුට්ටක් යන්නේ නේ. හොඳට කම්පැනි වුණොත් මේ උස වැඩි. ඒ කියන්නේ තාරතාවය වැඩි. අපි බලමු. රත් කරාම හරි ළමයි. ඔය බෙර එහෙම රත් කරනවා නේද? එතකොට වෙන්නේ පටලය ගොඩක් තුනී වෙනවා. හොඳට ඇදෙනවා. එතකොට හොඳට ඇදුනහම හොඳට කම්පණය වෙනවා නේද? හරිද? පටලය කම්පණය කරන විට වර්ගඵලය අඩුවීම. හරි ඒකත් හරි ළමයි. හරිද? ආතතිය වැඩි කිරීම. හරි. හොඳට ඇදලා හොඳට රබාන ආයි සුපිරියට අදිනවා. හරිද? ඔය බෙර එහෙම ගහනකට එදා හොඳට තද කරලා හොඳට ඇදෙන විදිහට මේක කරනවා. එතකොට තාරතාවය වැඩි වෙනවා. හරිද? පටලයේ ඝනකම වැඩි වීම. ළමයි හිතන්නකෝ මහත් එකක් ආවම එයා දැන් හිතන්න බැලුම් පටලයකින් දාලා ඔයා බෙරයක් හදනවා. බැලුම් පටලයක් දාලා හොඳට මේව කරනවට වඩා එක්ස්රේ කොලයක් දාලා බෙරයක් හදනවා. ඝනකම වැඩි එකක්. අර එක්ස්රේ කොලේ බැලුම් පටලේ තරම් මෙහෙම වෙනවද? නෑනේ. පටලේ ඝනකම වැඩි කරොත් එහෙම වෙන්නේ නෑනේ. ඇයි මෙයාට උඩට පල්ලෙහාට යන්න අමාරුයිනේ නේ. අමාරුවෙන් තමයි වෙන්නේ. එහෙනම් තාරතාවය වැඩි කරගන්න බෑ නේද? එහෙනම් උත්තරේ උදව් නොවන්නේ පටලේ ඝනකම වැඩි කිරීම. තේරුණාද? 35ටත් මම අර සෙමින එකක් දාලා කරන්නම් කියපු පාඩම. හරිද? ඒකම මම ටක් ගාලා කියලා දෙන්නම්. ළමයි ඔය පද්ධති පාඩම පොට් ඒ කියන්නේ මගෙන් කියලා දුන්නොත් එපා වෙනවා. තේරුණාද? ඒක මුලින් ඉඳන් කියලා දෙන්න ඕන එක. ඒ වුණාම තමයි ආසාවෙන් එඩිට් කරගන්න පුළුවන්. දැන් ඔයාලා ඉස්කෝලේ වල එහෙම කරලා ඇති අර කැඩි එහෙම කරාට පස්සේ සමහර ළමයිට අප්පිරිය ඇති ඔය පාඩම. නමුත් ඒක හරි ලේසි පාඩමක්. ඒ නිසා තමයි මම සෙමින එකක් දාලා කරන්නම් කිව්වේ. අපි බලමු උත්තරේ මේකට. අන්සරාසර්ග ග්‍රන්ථියක් මෙන්ම ජීරණ එන්සයිමද නිපද වෙනවා. ළමයි බලන්න ඔය අග්න්‍යාශය ඉන්නවා නේද? අග්න්‍යාශය කියන්නේ ළමයි අන්තරාසර්ග මෙන්ම බාහිරාසර්ග. ඒ කියන්නේ ඔය ජීරණ එන්සයිම නිපදවන ග්‍රන්ථියක්. තේරුණාද? කියන්නේ එයා අන්තරාසර්ග කෘත්‍යයක් කරනවා බාහිරාසර්ග කෘත්‍යයක් කරනවා. කියන්නේ එකපාර වැඩ දෙකක් කරනවා. ළමයි ඔය අග්න්‍යාශයෙන් නිපදවන ජීරණ එන්සයිම තමයි ඔය ට්‍රිප්සින්, ඇමයිලේස්, ලයිපේස්. හරිද? ඔය කියන්නේ ලයිපේස් කියන්නේ මේ දේ ජීර්ණය කරනවා. ඊට පස්සේ ට්‍රිප්සින් කියන්නේ ප්‍රෝටීන. හරිද? ඒව ජීර්ණය කරනවා. ඊළඟට ඊට පස්සේ ඔය ඇමයිලේස් කියන ඒවා පිෂ්ඨය ජීර්ණය කළ මොල්ටෝස් බවට පත් කරනවා. හරිද? එතකොට අග්න්‍යාශය ශ්‍රාවය කරන ජීරණ එන්සයිම මොනවද? ට්‍රිප්සින්, ඇමයිලේස්, ඊළඟට තියෙනවා ලයිපේස්. හරිද? ඔය තුන තමයි ජීරණ එන්සයිම තුන. ඊට අමතරව අපි දන්නවා අග්න්‍යාශය විසින් ඉන්සියුලින් සහ ග්ලූකගන් කියලා හෝමෝන දෙකකුත් හදනවා. මොනවද? ඉන්සියුලින් සහ ග්ලූකගන්. දැන් ග්ලූකගන් කරන්නේ මම ළමයි ග්ලයිකෝජන් කියන එක බිඳෙලා ග්ලූකෝස් බවට පත් කරන එක. ඉන්සියුලින් කරන්නේ ග්ලූකෝස්
ග්ලයිකෝජන් බවට පත් කරන එක. ඒ කියන්නේ රුධිරයේ තියෙන වැඩිපුර ග්ලූකෝස් ටික එකතු කරලා ග්ලයිකෝජන් බවට පත් කරනවා. දැන් ඔයාලා දන්නවා තමයි දියවැඩියාව කියන්නේ ග්ලූකෝස්නේ. අර ඔයාලා අහලා ඇති දියවැඩියාව තියෙන රෝගීන් ඉන්ජෙක්ෂන් එකක් විද ගන්නවා නේද? ඉන්සියුලින් කියලා විද ගන්නවා නේද? එතකොට මොකද වෙන්නේ? ඒක දැන් කෘත්‍රිමව හදලා දෙනවා. හරිද? එතකොට වෙන්නේ මොකද්ද? ඉන්සියුලින් මගින් කරන්නේ මොකද? රුධිරයේ වැඩිපුර තියෙන සීනි, ඒ කියන්නේ ග්ලූකෝස් ටික එකතු කරලා ග්ලයිකෝජන් හදනවා. එතකොට මොකද වෙන්නේ? සීනි වෙන වෙනම තිබ්බ සීනි අණු දැන් මොකද වෙන්නේ? එකට එකතු කරලා ග්ලයිකෝජන් හදලා. එහෙනම් රුධිරයේ තියෙන සීනි මට්ටම අඩු වෙනවා නේද? එහෙම තමයි දියවැඩියා රෝගීට ඉන්සියුලින් දෙන්නේ. හරිද? එතකොට ඔය ඉන්සියුලින් ග්ලූකගන් කියන හෝමෝන දෙක නිබදවන්නේ ළමයි අග්න්‍යාශය. ඊළඟට ජීරණ එන්සයිම් වෙච්ච ට්‍රිප්සින් ඇමයිලේස් ලයිපේස් කියන ඒවා නිබදවන්නේත් අග්න්‍යාශය. ඒ කියන්නේ යා එන්සයිමත් නිබදවනවා හෝමෝනත් නිබදවනවා. තේරුණාද? එතකොට ඒ කාර්ය දෙකම, ඒ කියන්නේ අන්තරාසාර්ග කාර්යයත් බාහිරාසාර්ග කාර්යයත් දෙකම කරනවානේ. එහෙනම් උත්තරේ 35ට 2. 35ට උත්තරේ 2. හරිද? 35ට උත්තරේ 2. ස්කන්ධය කිලෝග්‍රෑම් 20ක් වන වස්තුවක් මතට 100 නිව්ටන් බලයක් ක්‍රියා කරන විට එම වස්තුව චලනය වේ. එම වස්තුව චලනය විය හැකි ත්වරණය මොකක්ද? අයියෝ මේක හරි ලේසි. මේ වගේ එකක් දාන්නත් හොඳ නැහැ. මේ අන්තිම ප්‍රශ්න වල මොකද්ද? අපි දන්නවා F සමානයි ma. නිව්ටන් කියන්නේ මේකනේ. නිව්ටන්ගේ මොකද්ද? දෙවැනි නියමයෙන් අපිට ආවනේ. බලය කීයද? නිව්ටන් 100ක්. නිව්ටන් 100ක් යොදනවා. ස්කන්ධය කීයද? ස්කන්ධය ළමයි කිලෝ 20ක්. 20යි කිලෝග්‍රෑම් ත්වරණය. එහෙනම් අපි මේක බෙදමුනේ. 100 බෙදනවා 20න්. ඒක සමාන වෙනවා ත්වරණයට. කීයද? 100 20න් බෙදුවාම ඒ කියන්නේ 5යි ms ඍණ 2. ඔපෙන් උත්තරේ ඕනේ නැහැ. 100 බෙදීම 20 කියලා දිනනවා නේද උත්තරේ? 100 බෙදීම 20 කියන්නේ උත්තරේ තුන්වෙනි උත්තරේ නේ. එයාලා මේ සුළු කරන්න ඕනේ නැතුව නැති විදියට තියෙන 100 බෙදීම 20. මම සුළු කරලා දැම්ම 5යි කියන්නේ. අපිට 100 5 20ෙන් බෙදන්න බැන්න වැඩක් නැහැ නේ. හැබැයි එයාලා එහෙම අපි බලාපොරොත්තු වෙන්නේ හරි හොඳයි නේ. ආවර්තක වගුවේ නයිට්‍රජන් මූලද්‍රව්‍ය පිහිටා ඇති ස්ථානයට පෙර සහ පසුව ඇති අනුයාත මූලද්‍රව්‍ය දෙක පිළිවෙලින් අපි දන්නවා. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන් නේ. ඔන්න ආයි කියනවා කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්. පෙර තියෙනවා කාබන්, නයිට්‍රජන්, පසු තියෙන ඔක්සිජන් නේ. එහෙනම් කාබනුයි ඔක්සිජනුයි උත්තරේ. එතකොට 37ට උත්තරේ 2. 37ට උත්තරේ ළමයි 2. 37ට උත්තරේ 2. 37ට උත්තරේ 2. 37ට උත්තරේ 2. අපිට කියනවා මොකද්ද ළමයි? අවතල කාශයක් තියෙනවලු. ඔන්න දැන් අවතල කාශයක් නම් ළමයි එයා අවතලයි. මේ පැත්ත මේ මොනවා හරි ආලේප කරලා තියෙන්නේ. කාචේ තියෙන මේ අවතල කාශයක් නෙවෙයි සෝරි අවතල දර්පණයක් නේ. අවතල දර්පණයක්. අවතල දර්පණයක් තියෙනවා. ඒකේ මොකද්ද කියන්නේ? වක්‍රතාරය 2යි. 2f කියන එක නා 24යි. ඒ කියන්නේ මෙන්න මෙතන. මෙන්න මෙයා 2f. 2f කියන්නේ 24යි. ඒ කියන්නේ C. අවතල ධර්මයක් ඉදිරිපිට දර්පණයේ සිට 12 සෙන්ටිමීටර ඈතින්. දර්පණයේ ඉඳන් 12 සෙන්ටිමීටර ඈතින්. ඒ කියන්නේ ඔයාලට තේරෙනවද ළමයි? මුළු දිග 24යි. ඒ වගේ භාගයක්නේ 12 සෙන්ටිමීටර කියන්නේ. එහෙනම් මේ වස්තුව තියලා තියෙන්නේ නාභියේ නේද? නේ? වක්‍රතා කේන්ද්‍රය 2f නා. වක්‍රතා කේන්ද්‍රය වගේ මේ බලන්න. වක්‍රතා කේන්ද්‍රය දැන් 2f කියන එක සමාන වෙනවා c ට. එතකොට බලන්න මේ මුළු දුර 24යි. දැන් හැබැයි එකෙන් භාගයක් දුර. ඒ කියන්නේ f මත තමයි දැන් ඔන්න වස්තුව තියලා තියෙන්නේ නේ. වස්තුව තියලා තියෙන්නේ f මත. අපෙන් අහනවා
ප්‍රතිබිම්බය මේව කරන්න. ප්‍රතිබිම්බය අපි අඳිමුකෝ. ප්‍රතිබිම්බය අඳහම එන්නේ මෙන්න මෙහිම එකක්. අපි දන්න දේ තමයි ප්‍රතිබිම්බය අඳින්න තියෙන්නේ නේ. F මත තියෙන්නේ. ඔන්න අදිමු අපි උඩ ලක්ෂ්‍ය අපි කරු පැනගමු. අපි ඔන්න කිරණ දෙකක් අඳගන්නවා සම්මත කිරණ. අපි දන්නවා අවතර කාචයකට සමාන්තර වෙනවා කිරණ. එයාගේ කාචයේ වැදිලා ගැටිලා හැරිලා එයාගේ මෙන්න මේ නාභිය හරහා යනවා. F හරහා තමයි යන්නේ. තේරුණාද? අනිත් එක තමයි සම්මත කිරණ තමයි මේකට ඇඳගන්න ඕනි. හිතන්නකෝ මෙන්න මෙහෙම කිරණයක් එනවා කියලා. මෙහෙම කිරණයක් එනවා. ඒ කියන්නේ මෙන්න මේ 2F ට සමාන්තරව කිරණයක් එනවා. එහෙම කිරණයක් ආවොත් ඒ කිරණේ ආයි ගැටිලා ඒ පාරෙම තමයි යන්නේ. ආපු පාරෙම තමයි යන්නේ. තේරුණාද? එතකොට මේ ඔයාලට තේරෙනවද ළමයි? මෙහෙම ආපු කිරණේ මෙහෙ යනවා. මෙහෙම ආපු කිරණේ මෙහෙ. මේ බලන්න. මේ කිරණ දෙක කවදාවත් සෙට් වෙනවද මේ බලන්න. මට දැන් හරියට ඇඳෙන්නේ නැතුනොත් මේ එක සමාන්තරවනේ දිගටම කවදාවත් මේ දෙක එකතු වෙන්නේ නැහැ. එහෙනම් අනන්තයේ තමයි ළමයි හැදෙන්නේ නේ. අනන්තයට යන පාර දිගේ අර එහෙම එකකුත් තියෙන සින්දුව. ඇයි එනවා මොකක් හරි එහෙමක් තියෙනවා. එතකොට මේ කවදාවත් සෙට් වෙන්නේ නැහැ. තේරුණාද? සෙට් වෙන්නේම නැහැ. ඊළඟට බලන්න ලේසි එකක් තියෙන්නේ. මොකද්ද? පරිසරයට ලැබී අයක විසින් නොකළ යුතු වන්නේ රසායනික පොහොර වෙනු කාබනික පොහොර. ඒක හොඳ දෙයක් ළමයි. කාබනික පොහොර රසායනික පොහොර විස ඒව තියෙනවානේ. ගෘහස්ථාපනයේ චක්‍රීයකරණය ඒකත් හොඳ දෙයක් නේ. ප්‍රතිචක්‍රීකරණය කරන එක, ඒවා කොම්පෝස්ට් හදන එක, එහෙම නැත්නම් ඒවා ආයි පාවිච්චි කරන එක. පලිබෝධ මර්ධනයට ජෛව පාලන ක්‍රම යොදා ගැනීම. ඒකත් හොඳයි ළමයි. ඒ කියන්නේ පලිබෝධ මර්ධනයට කෘෂි රසායනික ද්‍රව්‍ය වෙනුවට ජෛව පාලන ක්‍රම. ඒ කියන්නේ ජීවීන් යොදාගෙන ওই විවිධ ජෛව පාලන ක්‍රම තියෙනවා. ඒව දාලා කරන එක හොඳයි. බලන්න. ජලයේ රැඳෙන ප්ලාස්ටික් බඳුන් පුළුස්සා දැමීම. ඔයාලට එකපාර කිව්වම අඩු වතුර තියෙනවා ඩෙන්ගුත් හැදෙනවා ජලයේ රැඳෙන ප්ලාස්ටික් බඳුන්. ඒක ළමයි දැන් ප්ලාස්ටික් බඳුන් අයින් කරන එක හොඳයි. හැබැයි ප්ලාස්ටික් පුච්චනවා කියන්නේ කාබන් ඩයොක්සයිඩ් පිට වෙනනේ. කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ් ඒ වගේ වායු පිට වෙනවනේ. ඒක හොඳ නෑ ළමයි වායු ගෝලයට. තේරුණාද? ඕසෝන් වියන හායනය වෙනවා. තේරුණාද? වායු දූෂණය වෙනවා. එහෙනම් ඔතන ජලයේ රැඳෙන ප්ලාස්ටික් බඳුන් ප්‍රතිචක්‍රීකරණය වගේ තිබ්බනම් ඒක හරි. හැබැයි පුළුස්සා දැම්මහම මොකද වෙන්නේ? ඒකෙන් අහිතකර වායු පිට වෙනවනේ. එතකොට පරිසරයට ලැබිය අයෙක් විසින් ඒක කරන්න ඕනේ දෙයක් නෙමෙයි. තේරුණාද? ඒ වගේ දේවල් කරන්න එපා. ඒ කියන්නේ කුණු පුච්චන කොටුනත් ওই ප්ලාස්ටික් එක පුච්චනකොට රමුතු ගඳක් එන්නේ ඒකයි. ඒ නිසා ගෙදරකදී වුණත් ওই ප්ලාස්ටික් පුච්චන එක හරිම අවම කරන්න. මොකද ඒක හරිය හොඳ නැති දෙයක්. හරිද? හරි. එහෙනම් ওই ටික තමයි තියෙන්නේ. අපි ක්ලාස් එක අදට නවත්තනවා. හරිද? මම කිව්වටක් ගාන මේක අද කරනවා කියලා. එතකොට ළමයි මේ පේපර් එක අනිවාර්යෙන්ම සාකච්ඡා කරන්න සහ මේ සාකච්ඡා කරලා මේකේ විවරණ ලියා ගන්න අඩුපාඩු සහ ඔයාලට බැරි වෙච්ච තැන්. ඒ කියන්නේ මේ පාඩමේ මේ තැන බෑ කියලා තියුණානේ. ඒ ටික ටක් ගාලා කියවන්න. තේරුණානේ? ඊළඟට අපි අර පද්ධති පාඩමකට වෙනමම ෆ්‍රී සෙමිනාර් එකක් දාන්නම්. ෆ්‍රී සෙමිනාර් එකක් කරන්නම්. එතකොට ඒ ටික අමතක නම් ඒ ටික කරගෙන යන්න පුළුවන්. මොකද වැඩි ලකුණු ප්‍රමාණයක් එකල එකතු වෙනවා සහ විභාගෙදී හරියම ලේසියෙන් ගන්න පුළුවන් ලකුණු. අර ඔයාලට ඔක අමාරු වෙලා තියෙන්නේ. ඔයාලා තනින් තරනේ. ඒ කියන්නේ කෑල්ල පොඩි කෑල්ල එහෙම ගල්ලා හරියන්නේ නැහැ. තේරුණාද? අර හරියට පද්ධතියක් එකට ඉගෙන ගත්තාට පස්සේ තමයි ඔක්කොම ටික එකට දැනගත්තට පස්සේ තමයි අපිට තේරෙන්නේ මොකද්ද කියලා. තේරුණානේ? හරි. එහෙනම් ජය වේවා. ඔයාලා හොඳට වැඩ ටික කරගන්න. අපි රිවිෂන් එක පටන් ගන්නවා අර 5 වෙනිදා. ලබන සතියේ සෙන්සුරාදා හරියටම දවස් 7කින් ඒකට එන්න හැමෝම ජොයින් වෙන්න. ඔව්. හරිද? තේරුණා. ඔව් ඒ කියන්නේ මෙහෙමයි. හරිද? දැන් ඔය ඔතන මේ ඒ කියන්නේ මේ දැන් ඒ කියන්නේ මෙහෙමයි. හරිද? දැන් ඔය කියලා තියෙනවානේ. දැන් ළමයි සාමාන්‍යයෙන් ඔය හැම මිනිස්සෙම කියන දේවල් අහන්න ඕනේ නැහැ. හරිද? දැන් අපිට වැදගත් මිනිස්සු ගුරුවරු සහ සමහර වෙලාවට ගුරුවරුත් ඔය බණිනවා. ඒ වුණාට ඒ අර තරහකට නෙමෙයි. හරිද? ඒ කියන්නේ ඔය හැම කියන ඒ කියන්නේ අර වැඩක් නැති මිනිස්සු කියන දේවල් අහන් යන්න එපා. අපේ වෙලා තියෙන මොකද්ද? ඕනි දේද එපා දේද හැම දෙයක්ම අහන් ඉන්නවනේ. ඒ නිසා මේ දේවල් උඩට දාගන්න එපා. එතකොට දැන් ඒ කියන්නේ මෙහෙමයි සරලව ඔයාලා හිතන්න. ඔයාලට හිතෙන හැම දෙයක්ම ඔයාලා කරන්න කිව්වොත් මොකද වෙන්නේ? හිතන හැම දෙයක්ම ඔයාලට කරොත් හිතනවනේ මාරු දේවල්. හැබැයි ඒ හැම දෙයක්ම ඔයාලා කරනවද නැහනේ. හිතන දේවල් අතරින් ඔයාලා අර හොඳ දෙයක්. ඒ කියන්නේ මම විනාඩි 2ක් අරගෙන පොඩ්ඩක් කියන්න. දැන් ක්ලාස් එක ඉවර වෙන නිසා. හරිද?
හිතන දේවල් වලින් ඔයාලා හොඳයි කියලා තෝරලා බේරලා ගත්ත දේවල් විතර ඔයාලා කරන්නේ. හැබැයි එහෙම කට්ටියම ඇහෙන හැම දෙයක්ම අහන් ඉන්නවා. හරිද? ඇහෙනවා අහනවා. මේ දෙක. තේරුණාද? අතින් ඉඳන් ඉගෙන ගන්න ගොඩක් මිනිස්සු එක දන්නේ නැහැ. ඇහෙන හැම දෙයක්ම අහන් ඉන්න ඕනේ නැහැ. තේරුණාද? ඇහෙන හැම දෙයක්ම අහන් ඉන්න ඕනේ නැහැ. එතකොට ඔයාලා කියයි ඉතින් ඇහෙන දේවල් කොහොමද අපිට අහන් ඉන්න වෙනවනේ. ඒ කියන්නේ ඇහෙනවනේ ඒක කොහොමද වෙනස් කරන්න කියලා. ඒක ළමයි ඔයාට ඒ ස්කිල් එක තියෙනවා. හරිද? ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඔයාලා හිතන්න ඔයාලා කොහේ හරි යනවා බස් එක යනවා හරි ඔයාලා සින්දුවක් දාගෙන හයියෙන් සද්ද යන තැනක ඔයාලට කෝල් එකක් එනවා. අම්මගෙන් කෝල් එකක් එනවා. එතකොට සින්දුවේ වචන ටික යද්දී ඔයා කෝල් එක ආන්සර් කරලා අම්මා කියන දේවල් ඔයා අහනවා නේද? එතකොට ඇත්තටම බලන්න ඇහෙනවා. සින්දුව කියන එක ඇහෙනවා. හැබැයි ඔයා අහන් ඉන්නේ ඔයාගේ අම්මා කියන දේවල්. තේරුණාද? එතකොට ඇත්තටම පුළුවන් නේද ඇහෙන දේවල් අතරින් තෝරලා බේරලා ඔයා කැමති දේවල් විතරක් අහන් ඉන්න නේ? සින්දුවේ වෙලාවේ යනවා ඇත්ත සින්දුවේ වචන ටිකත් ඔයාට ඇහෙනවා. හැබැයි ඔයා ඒ වෙලාවේ තෝරලා බේරලා ඔයාට ඕනි දේ විතරයි ඔයා අහන් ඉන්නේ නේ. අම්මා කියන දේ ටික විතරයි ඔයා කෝල් එකේදී අහන් ඉන්නේ. ඒ වගේ ඔය ගොඩාක් මිනිස්සු ඉන්න තැන්වල සමහර වෙලාවට ඔයාලා පහතට දාලා කතා කරනවා. හරි ඔයාව එහෙම ඒ වගේ දේවල් කරනවා නම් හරිද? දැන් ඔය ළමයි කියපු නිසා. හරිද? එතකොට කියන්න තියෙන ඔයාට බෑ ඒ දේවල් අහන් ඉන්න එපා. තේරුණාද? ඒ දේවල් ඇහෙන්න දෙන්න. හැබැයි ඇහෙන දේවල් අතරින් ඔයා තෝරගන්න ඕනි මොකද්ද අහන් ඉන්නේ කියලා. තේරුණාද? ඇහෙන දේවල් අතරින් අහන්න ඕනි දේවල් ටික තෝරගෙන විතරක් අර කියන්නේ පොසිටිව් දේවල් ටික විතරක් තෝරගෙන ඒ වලට දාගන්න. ඒ වගේම වැරදි අඩුපාඩු හදාගන්න. එහෙම නැතුව ඔය හැම මිනිස්සයම කියන දේවල් අහන්න යන්න එපා. තේරුණාද? ඒ වෙනස අඳුර ගන්න. ඔය ගොඩාක් ලංකාවේ මම දකින විදිහට මේ ඔය අහන දේවල් සහ ඇහෙන දේවල් අතර වෙනස දන්නේ නැති නිසා අර අනිත් මිනිස්සු නිසා ගොඩක් ඔළුවේ ප්‍රශ්න දාගන්නනේ. එහෙම කෙනෙක් වෙන්න එපා. ඔයාලත් ඉගෙන ගන්න. ඇහෙන දේවල් සහ අහන දේවල් අතර වෙනසක් තියෙනවා. හරිද? මම දැන් ඔයාලට කියලා දුන්න ට්‍රික් එක මොකද කරන්න ඕනි? අවධානය දෙන්න ඕනි. ඔයා කැමති අහන්න කැමති දේවල් වලට විතරක්. තේරුණාද? හරි එහෙනම් එහෙනම් ජය වේවා. අපි වැඩ ටික ඉස්සරහට කතා කරමු. ඉස්සරහ වැඩ ටික හරි. එහෙනම් අපි ක්ලාස් එක කට් කරනවා.